ආයිබෝවන් ඔන්න අදත් අපි ආවා අපේ 24 වෙනි පන්තිය හතරවරක් අය 24යි ගණන් පුළුවන්නේ ඒක මාස 6ක කාලයක් කාලේ යනවා තේරෙන්නේ නැගත් පාඩම අවසන් කරන්න කාලේ හරි එහෙනම් අද අපි ඕගොල්ලොන්ට සුබ මුහූර්තයක් හදනකොට දිනය හරියට තෝරගන්න විදිහයි. දිනය තෝරගත්තට පස්සේ එම දිනේ මොන වෙලාවටද මේ කටයුත්ත සිදු කරන්නේ කොයි දිශාව බලාගෙනද කියන කාරණාවයි සේරම කතා කරලා අවසానයි. දැන් ඔන්න නැකත් පාඩම ඉවරයි යමු ඊගාව පාඩමට කියලා යන්න මේක O level A level වගේ විෂයක් නෙමෙයි. ඕගොල්ලෝ විභාගයකට යොමු කරන පාඨමාලාවක් නෙමෙයි. මේක ප්‍රායෝගිකයි. ඒ නිසා අපි කරන වැඩේ සාර්ථක වෙන්නේ මේ හැම මහත්මියෙක්ටම කවදාරි සේවාදායකෙක් ආවම ඒ සුබ කටයුත්ත සාර්ථකව හරියට වචනයක් නහන විදියට හරියට කරලා දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙනම් මතක තියාගන්න අපි සුබ දවස් විදියට සලකන්නේ බ්‍රහස්පතින්දා, සිකුරාදා, බදාදා, සඳුදා. නමුත් සඳුදා දවස දෙන්නේ එපාය කිව්වා. මොකද සෙනසුරාදා ඉරිදා මිනිස්සු ගෙවල් වල නිවාඩුවේ ඉඳලා සඳුදාත් නිවාඩුවක් දාන්න ගියොත් සුබ කටයුත්තකට ටිකක් ගැටලු සහගත තත්ත්වයක් එනවා. ඒ නිසා සතියේ දවස් 7 හොඳම දවස බ්‍රහස්පතින්දා. ඊට පස්සේ ව්‍යාපාරයක් ආරම්භ කරන කටයුත්තට බදාදාත් හොඳයි, බ්‍රහස්පතින්දාත් හොඳයි, සිකුරාදාත් හොඳයි. එතකොට වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක්, වාහන සම්බන්ධ කටයුත්ත, වාහන මිලදී ගැනීමක්, ගමන් බිමන් යාමක් සම්බන්ධයෙන් නම් සිකුරාදා හොඳයි. එතකොට විවාහයක් ලියාපදිංචි කරන කටයුත්තක් නම් ලේඛන සම්බන්ධ නිසා බදාදාත් හොඳයි, බ්‍රහස්පතින්දාත් හොඳයි. මං සිකුරාදා එපා කියන්නේ සිකුරාදාත් හොඳයි. එතකොට බැරි වෙලාවත් ගේකට මුල්ගල තියෙන වගේ කටයුත්තකට මම පැහැදිලිවම කිව්වා තරයේම ඉල්ලා සිටියා ඕගොල්ලොන්ගෙන් සතියේ දවස් 7න් බ්‍රහස්පතින්දා දවසම ගන්න ලස්සන කාල හෝරාවන්ගෙන් ලනු ඇදීමෙන එකට ඒ වගේම අත්තිවාරම් කපන්න ඒ වගේම මුල් ගල තියෙන කාල හෝරා දෙන්න පුළුවන් සුපිරිම දවස තමයි බ්‍රහස්පතින්දා. ඉතින් මම කිව්වා සුබ දවස් වගේම 26 වෙනි පිටුව පෙරලලා ඕගොල්ලෝ නැකතේ වෙලාව ගන්නේ හෝරා වගුවෙන්. 26 පිටුවේ තියෙන ලොකු වගුවක් පැයෙන් පැයට පැයක් කියන්නේ හෝරාවක්. හෝරාවක් කියන්නේ පැයක්. ඒතර පැයෙන් පැයට යන වගුවක් තියෙනවා හෝරා වගුව. ඒ හෝරා වගුවේ ඕගොල්ලෝ සුබ කටයුත්ත සිදු කරන්නේ සඳුදා සඳු දිගේ චන්ද්‍ර දිගේ බයින්න පල්ලයට. බ්‍රහස්පතින්දා නම් ගුරු දිගේ. ඕගොල්ලෝ තෝරගත්ත සතිය දවස්ට අදාළ තීරුව දිගේ පල්ලමට බැහැලා තෝරගන්න ගැළපෙන හොඳ පැයක් හෝරාවක්. ඒතකොට කිසි විටක ලෞකික වැඩවලට කුජ හෝරාව, සනි හෝරාව ගන්න එපා. රවි හෝරාවත් එපා කියලා කියන්නේ. බැරිම තැනක ගත්තොත් මිස රවි හෝරාව ගන්න පුළුවන් තරම් අර මම කිව්වා ගුරු ශුක්‍ර චන්ද්‍ර බුධ හෝරා. ඒ හෝරාවන් වෙලත් තියෙනවා විනාඩි 12 කෑලි 5ක්. ඒ කියන්නේ පංචමයන්. ගැළපෙන විනාඩි 12ක් ගන්න. ඒ විනාඩි 12ක් තියෙනවා විනාඩි 4 කොටස් 3ක්. ඒවලට කියන්නේ සූක්ෂම. ඒ විනාඩි 4 කොටස් 3නොත් ගැළපෙන විනාඩි 4ක් ගන්න. අරගෙන ඒකේ මැද්ද ඒ කියන්නේ විනාඩි 4 මුල පැත්තට විනාඩි 2යි අග පැත්තට විනාඩි 2යි දාලා මැද ගන්න නැකත වේලාව විදියට. හැබැයි ඒ වේලාව නැකත් වේලාව කියලා දෙන්නේ අර අන්තිමට එන විනාඩි 4 මැද්ද නැකත වේලාව කියලා දෙන්නේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශයකට විතරයි. දුර බැහැරට නැකත වෙනස් වෙනවා. සමහර මාත්මි මට කිව්වා සර් සිස්සත් විභාගේ තියෙනවා ඉරිදා පෞගේ ඉරිදා.
ඒකට නිවසින් පිටත් වෙන නැකතක් හදන්නකෝ. එතකොට ඒ ලෙවල් ළමයිට විභාගයට යන්න හොඳ නැකතක් හදන්නකෝ. මේගොල්ලෝ හිතනවා ඇති මේ සිංහල අවුරුදු චාරිත්‍ර වගේ මුළු ලංකාවටම මේ වෙලාවට ලිපගිනි මොලවන්න මේ වෙලාවට ආහාර අනුභවය මතක තියාගන්න ඒවා සංස්කෘතික නැකත්. ඒවා ඇවිල්ලා කළත් එකයි නොකළත් එකයි. ඒවා අපේ සදාචාරය සංස්කෘතිය ඉදිරියට ගෙන යන්න දෙන නැකත්. ඒවා ගම්පහටත් ඒකමයි ඔර්ලෝසුව බලලා ඕනම ප්‍රදේශෙට එක වෙලාවකට වැඩි පටන් ගන්නයි තියෙන්නේ. නමුත් පෞද්ගලික කටයුතු වලට නැකතක් හදනකොට එහෙම හදන්න බෑ. අවුරුදු චාරිත්‍ර වගේ මුළු රටටම වෙලාවක් දෙන්න බෑ ළමෙක්ට විභාගෙට පිටත් වෙන්න. මම කොළඹට දෙන නැකත් වෙලාව මොණරාගල ළමයට විභාගෙට පිටත් වෙන්න ගැලපෙන්නේ. මට එහෙමනම් විභාගයකට යන්න සිස්සත්ත්‍ය වේවා ඒලෙවල් විභාගයට වේවා මම මෙතන ඇවිල්ලා නැත්තම් මාධ්‍යට ගිහිල්ලා මම කිව්වොත් මෙන්න මේ 6:55ට නැත්තම් 7:18ට පිටත් වෙන්න කිව්වොත් ඕක කොළඹට විතරයි අදාළ වෙන්නේ. දුර බැහැරට වෙලාව වෙනස් කරගන්න ලිත් පොතේ 38 පිටුව බලලා කොළඹ සිටි උදා වෙනස ගලප ගන්න ඕන. මේ රටේ තොටේ බොහොමක් උදවිය ඔය කොළඹ සිටි උදා වෙනස ලිත් පොත ඕවා දන්නේ නැහැ. මම නිකම් විහිළුවක් වෙනවා ඕවගේ පෞද්ගලික වැඩකට පොදු නැකතක් දෙන්න ගියොත්. ඒ නිසා මතක තියාගන්න සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර කියලා දෙන්නේ මුළු රටටම සංස්කෘතික අංගයක නැකතක්. පෞද්ගලික වැඩවලට නැකත ක්‍රියාත්මක කරන ප්‍රදේශවල වෙනස් වෙන්න ඕන. හරි මම ඕගොල්ලන්ට පොදුවේ මතක් කළා බ්‍රහස්පතින්දා දවසක මොකද සතියේ තියෙන සුපිරිම දවස බ්‍රහස්පතින්දා. ඒතර බ්‍රහස්පතින්දා දවසක උදේ වරුවේ කටයුත්තක් කරන නම් සිකුරු හෝරාව නියමයි. හොඳයි. 9:10 සිකුරු හෝරාව. ඒතර බ්‍රහස්පතින්දා දවසක නැකතක් දෙනවා නම් සිකුරු හෝරාවෙන් දෙන්න. එදාට තියෙන ඉර උදාව බලලා අදාළ මාසෙ දිනේ ඉස්සරහ කොනේ තියෙන ඉර උදාව ඒක ගලපලා දෙන්න. එතකොට තව මම පොදුවේ කිව්වා මුල්ගල තියෙන එකත් වලට ගේකට ගෙව දෙන වැඩ වලට කෝණ මාස අතහරින්න. ඊට පස්සේ මම පැහැදිලිව තව කාරණාවක් කිව්වා. ඒ තමයි අධ්‍යාපනයේ සම්බන්ධ කටයුතු වලට ළමයෙක්ට අකුරු කියවන්න පොතක් එලි දක්වන ඕවගේ වැඩ වලට බදාදත් හොඳයි බ්‍රහස්පතින්දත් හොඳයි. ගේකට ගෙව දෙන්න සිකුරාදා දෙන්න. මොකද ගේකට ගෙව දෙන්න සිකුරාදා දෙන්න කියන එක ගමන් බිමන් සම්බන්ධ කටයුත්තක් නිසා සිකුරාදා දවසේ උදේම දෙන්න සිකුරු හෝරාවේ සිකුරුගේම කොටස් තුනම ගන්න. සිකුරුගේ පෑනේ සිකුරාදා උදේ 6:07 ඒකට ඉර උදාව ගැලපුවම ඒකේ හෝරාවේ මුල්ම විනාඩි 12 දෙන්න සිකුරු පංචමය. ඒකෙත් මුල්ම විනාඩි 4 මැද්ද ගන්න නිවසට ගෙව දෙන්න ඇතුල් වෙන්න. ඒක අදාළ වෙන්නේ කොළඹට නිසා කරන ප්‍රදේශයට අවසානයේ ඉර උදා වෙනස වෙනස් කර ගන්න, ගලප ගන්න. දැන් ඉතින් අද මේ පාඩමේ සැලකිය යුතු කොටසක් අවසන් කරන්න ඕන. හැම කෙනෙක්ම ලියන්න මම ගෙදරදි කරන්න කියලා ගැටලුවක් දුන්නද? කවුද මේ හසන්ත මහත්මයා ඉන්නවද අද පන්තියේ? මට පේන්නේ නම් ටික මෙතෙන්ට. මයික් ඔන් කරලා තියෙන්නේ. හසන්ත මහත්මයා ඉන්නවද? අපේ කටුගස්සොට මයික් ඔන් කරලා තියෙන්නේ. කටුගස්සොට පැත්තේ ඉන්න නුවර මිස් ඉන්නවද? මයික් ඔන් කරලා කතා කරන්න පුළුවන්. වෙලාව ඉතුරු කරගන්න. මයික් ඔන් කරලා නෙත් තියෙන්නේ. කතා කරන්න මයික් ඔන් කරලා ඉන්නවා පුබුදු කියලා මහත්මයෙක් ඉන්නවා දැන සම්බන්ධලා අචිනි ප්‍රමෝද්‍යා මට දැන් නම් මතකයි. කවුරු හරි කියන්න බලන්න ගෙදරදි කරන්න ප්‍රශ්නයක් දුන්නද? අචිනි ප්‍රමෝද්‍යා ඉන්නද? කතා කරන්න ගෙදර සද්ද බද්ද නම් කතා නොකලට කමන්නේ මයික් ඔන් කරපු ගමන් පාරවල් වල වාහන සද්දේ මෙනවා නම් මේ කෑකෝ ගාන සද්ද එනවා නම් කමන්නේ කතා නොකලට.
කවුරු හරි කියන්න ගෙදරදී කරන්න ප්‍රශ්නයක් දුන්නද මම? නෑ සර් දුන්නේ නෑ. හරි. එහෙනම් හැම කෙනෙක්ම පිටුවස්සුවේ තනිරූල් CR පොතක් ගන්න කියලා මං කිව්වනේ ගිය සතියේත් ඒකේ ලියුවා. අද ලියන්න මම මෙන්න මෙහෙම වැඩක් දෙනවා. මෙහෙම කරමු. ඕගොල්ලොන්ට දීලා තියෙනවා සුබ මුහූර්ත කියලා A4 කොලයක් කොල 10ක් print out ගන්න කියලා ෆොටෝකොපි කරගන්න කියලා. ඒක ගන්න. ඒ කොලේ අරගෙන ඒකේ ලියන්නේ හිස් පැත්තේ එක පැත්තක් තියෙනවනේ නැත්නම් අපි පොතේම ලියමු කමන්නේ. අද පොතේම ලියමු. එතකොට වෙලාව ඉතුරු කරගන්න පුළුවන්. හැම කෙනෙක්ම සටහන් පොත ගන්න. ලියන්න මම මේ දෙන ප්‍රශ්නේ ඉක්මන් කරන්නේ ලියන්න. දැන් අපි හිතමු අපි ගාවට එනවා කවුරු හරි මහත්මේ. එයා අපෙන් ඉල්ලනවා සුබ මුහූර්තයක් හදලා දෙන්න කියලා. ලියමු මෙන්න මේ ප්‍රශ්නේ. නුවර කටුගස්තොට ප්‍රදේශයේ ලියන්න. නුවර කටුගස්තොට ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් නුවර කටුගස්තොට ප්‍රදේශයේ ලියන්න හැමෝම. නුවර කටුගස්තොට ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා මෙම වර්ෂයේ අවසාන මාස දෙක තුල අනුර නැකතෙන් උපන් මලියදේව මහතා අපෙන් ඉල්ලා සිටි. දැන් මලියදේව මහත්තයාට ඕනලු මේ අවුරුද්දේ අවසාන මාස දෙක ඇතුළත වාහන සේල් එකක් පටන් ගන්න ආරම්භ කරන්න. එතකොට එයාගේ ජන්ම නැකත අනුරලු. එතකොට වැඩේ කරන්න පටන් ගන්නේ නුවර කටුගස්තොටලු. හරි. දැන් එහෙමනම් මලියදේව මහත්තයට මේ වැඩේ නොවැම්බර් දෙසැම්බර් ඇතුළත කරන්න ඕන. මේකට කෝණ මාස වලින් බාධාවක් නැහැ. කෝණ මාස බලන්නේ අපි ඔය ගෙවල් සම්බන්ධ කටයුතු වලට. දැන් මේ ව්‍යාපාරයට බ්‍රහස්පතින්දත් හොඳයි සිකුරාදත් හොඳයි. හැබැයි මගේ හිත කියනවා මලියදේව මහත්මයාගේ නැකතට ගැලපෙන සිකුරාද දවසක් නොවැම්බර් දෙසැම්බර් වල තිබ්බොත් නම් බය නැතුව දෙන්න පුළුවන්. අනුර නැකතට ගැලපෙන නැකතක් තියෙන සිකුරාද දවසක් තිබ්බොත් හොයමු දැන් දැක්කනේ මලියදේව මහත්තයා කියනවා මෙයා නොවැම්බර් දෙසැම්බර් මේ මාසේ අග වාහන සේල් එක නුවර නැකත අනුර ඔක්කොම දත්ත ටිකේ අපිට කියලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ අපේ හිතේ වැඩ කරන්නේ සිකුරාදා නැත්තම් බ්‍රහස්පතින්දා. සුබ දවස්වල හොයන්න නොවැම්බර් වලයි දෙසැම්බර් වලයි හැම කෙනෙක්ම ලිත් පොතේ පෙරලන්න නොවැම්බර් දෙසැම්බර් ඉස්සෙල්ලා නොවැම්බර් වල බලන්න සුබ දවස්වල කෝ ඉක්මන් කරන්න මට පොඩ්ඩක් උදව් කරන්නකෝ. 75 පිටුව තියෙනවා 75 පිටුවේ සුබ දවස් යටතේ පස්වෙන්ද තියෙනවා නේ ඒ ගුරු දින තියෙනවා පල්ලෙහාට වෙන්න නේ එහා පැත්තට එන දෙසැම්බර් 4 තියෙනවා. අන්න දෙසැම්බර් 4 සිකුරාදා තියෙනවා 10යි 26 දක්වා සුබයි. දැන් දෙසැම්බර් 26 උදේ 10යි 26ට කලින් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. කොහොමද 10 මාට කලින් දෙන්න වෙනවා. ඇයි සිකුරාදා රාහු කාලයේ දල වශයෙන් 10 මාට 12. ඒ නිසා කොහොමද 10 මාට කලින් දෙන්න ඕන. සුබයි කියලා කියන්නේ 10යි 26 වෙනකන්. අවුලක් නැහැ ප්‍රශ්නයක් නැහැ. මෙහෙම කරමු. සුබ දවස්වල සිකුරාදාවක් තියෙනනේ දෙසැම්බර් 4 චුට්ටක් උඩ ගිහිල්ලා බලන්න මේ පිටුවම උඩ දෙසැම්බර් 4 වෙනිදා තියෙන නැකත මොකද්ද? හැබැයි උදේ වරුවට සමහරට පාන්දර ඉවර වෙනවා වෙන්න පුළුවන්. ඒ
උඩ එම පිටුවම උඩ බලන්න දෙසැම්බර් 4 තියෙන නැකත දෙසැම්බර් 4 වෙනිදා තියෙනවා 7 නැකත 10යි 26 වෙනකම් අර සුබයි කියලා කියන වෙලාව වෙනකම් 10යි 26ට 7 නැකත ඉවරයි. එහෙනම් හැම කෙනෙක්ම මලියදේව මහත්තයාගේ ජන්ම නැකත වෙච්ච අනුර නැකතට මේ උදේ වරුවේ තියෙන 7 නැකත ගැලපෙනවද කියලා 102 පිටුවෙන් බලමු. හැමෝම පෙරලන්න 102 පිටුව කෝ හැම කෙනෙක් මෙන්න 102 පිටුවට 102 පිටුවේ හරි උපන් නැකත මලියදේව මහත්තයාගේ උපන් නැකත අනුරනේ උපන් නැකත තීරෝ දිගේ පල්ලෙහාට එන්න යටම එකට උඩෙන් තියෙනවා අනුර කියලා. දැන් අනුර දිගේ හොරාට එන්න 7 නැකත කොහෙද තියෙන කියලා ක්‍රේන 7 සුවන හරි තීරණය ඇති නෙමේ 102 පිටුවේ මෙහෙම ගත්තම උපන් නැකත දිගේ ආවා මලියදේව මහත්තයාගේ උපන් නැකත පුස නැකත දිගේ ගියා මෙදා තියෙන 7 නැකත කොතනද කියලා රේන 7 සුවන ඒ තීරෝ දිගේ උඩට ගියා මාතෘකාව සාධක අවුලක් නේ විනාඩියක් දෙන්න කියලා හෙලෝ මම ක්ලාස් එකේ ඉන්නේ හරි එතකොට දැන් මලියදේව මහත්තයාගේ මලියදේව මහත්තයාගේ ජන්ම නැකත අනුර නැකතට මෙදා මේ සිකුරාදා දෙසැම්බර් 7 සිකුරාදා තියෙන උදේ තියෙන 7 නැකත සාධක නැකත සුබ දවස්වල තියෙන්නේ තිතිය බලන්නෙත් නැහැ යෝගේ බලන්නෙත් නැහැ තීන්දුව කළා ඒ නැකත ගන්නවා කියලා හරි ඕගොල්ලෝ මේම කරමු අර ෆෝම් එක ගන්න බලන්න අර ඒ ෆෝම් එක ගන්න ඒ ෆෝම් එකේ පුරවමු අපි මේ නැකත ඔය ෆෝම් එක තිබ්බේ මේකේ 20 පිටුවේ මට මතක විදියට 20 පිටුව තමයි මම ආපහු වෙනම එව්වේ 15 ඕගොල්ලෝ print out ගන්න කිව්වා කොළ 10ක් මෙන්න මේ තියෙන්නේ මේක ෆෝ කලර් වලින් print out කරගත්තනම් ඕගොල්ලෝගේ ඇඩ්‍රස් එක දාලා මේ මගේ වයින් කරලා මේ මගේ ඔය ඔෆිස් එක තියා මිල්ලනියවත් ඕව අයින් කරලා ඕගොල්ලෝගේ ඇඩ්‍රස් එක දාලා මේ වගේ එකක් තියාගන්න. දැන් හැම කෙනෙක්ම මේ ෆෝම් එක ගන්න ලියන්න සේවාදායකයාගේ නමට ලියන්න මලියදේව මහතා කියලා. ඔන්න කවදාරි අපි ගාවට සේවාදායකෙක් ඕවගේ ඇවිල්ලා සුබ කටයුත්තක් කරන්න කිව්වම වෙන තැන්වල කොළ කෑල්ලක අහවල් දිශා බලා මේ වෙලාවට කරන්න කියලා ලියලා දෙන්නේ. අපි එම නෙවෙයි ලස්සන පොකල කොලයක print කරලා මේ ෆෝම් ටිකක් තියාගන්නවා. ආවට පස්සේ මේව පුරවලා දුන්නාට පස්සේ එයා දන්නවා වෙන ඒවා වගේ වෙන වැඩ වගේ ජ්‍යොතිෂ වැඩ වගේ හෙට එන්න අනිද්ද එන්න කියලා හරවල යවන්න බෑ. මේකේ වලම කරලා දෙන්න ඕනේ එයා ඉඳද්දිම. ඒතොර සේවාදායකගේ නමට හැමෝම ලියන්න මේ කොලයක් අරගෙන මලියදේව මහතා ලියන්න. මේ වගේ ෆෝම් එකක් පුරවනකොට අපි ගානට කිසිම අඩුපාඩුවක් නැතුව යොමු වෙනවා නැකත හදන්න. ලියන්න සේවාදායකයාගේ නම මලියදේව මහතා. සුබ කටයුත්තට ලියන්න වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ලියන්න වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම. ඊට පස්සේ සිදු කරන ස්ථානය නුවර කටුගස්වර කියන්න ඕනේ නුවර කියලා. නුවර සේවාදායකයා නම් කියයි අපි මම වැඩේ කරන්නේ මේ අහවල් ගමේ කියලා. ගම වැඩ නැහැ කිට්ටුම ප්‍රධාන නගරය ගන්න. ඊයේ පෙරේදා අපේ ඉගෙන ගත්ත මිස් කෙනෙක් යා බැංකුවක වැඩ කරන මිස් කෙනෙක් ඔෆිස් එකකුත් කරන හොඳට දක්ෂ මහත්මිය තාම බැංකුවේ ජොබ් එකක් කරන ගමන් කරනවා. එයා වැඩේ ගන්නට කරගෙන යනවා. ඊයේ රෑ මට කතා කරලා විදේශ කේන්දර හදන්න එහෙම විදේශීය කේන්දර හදන්න තාම ඕගොල්ලෝට ඒවට ආවේ නැහැ. ඒකට රෆායල්ගේ ලිත් පොත තියෙනවා.
කේන්දරේ නිර්මාණය උපදින වෙලාවත් එක්ක වගේම උපදින ස්ථානයත් එක්ක තැනෝන මංගවා මිස් ලංකාවේ නිට්ටඹුව කොහෙද තියෙන කියලා දන්නේ මම පොඩි ගමක් නෙවෙයි නිට්ටඹුව තියෙන්නේ කොහෙද කියලා දන්නේ නැතුව ජපානයේ තියෙන යම් ප්‍රදේශයක් කිව්වම කොහෙ හොයාගන්නද බැරි වෙලාවත් ඉතාලි ඉපදිච්ච ප්‍රදේශය ඕන අපි ඒවා කේන්දරවලදී බලමු හරි සිදු කරන ස්ථානයේ නුවර කටුගස්තුර වැඩන නුවර කියලා ලියන්න සේවාදායකයෙකුගේ ජන්ම නැකත පුරව මාත්‍යක මේ ෆෝම් එක සේවාදායකයෙකුගේ ජන්ම නැකත ලියන අනුර කියලා අනුර ඊට පස්සේ සුබ දිනය දැන් අපිට හොයාගත්ත අපි සුබ දිනය ලියන 2026 දෙසැම්බර් 4 සිකුරාදා එහෙම ලියන්න වාහන සම්බන්ධ වැඩක් නිසා සිකුරාදා මං ගත්තා ලියන සුබ දිනය 2026 දෙසැම්බර් 4 සිකුරාදා සුබ නැකත එදා තිබ්බ නැකත තමයි 7 ලියන 7 නැකත 7 ඉලක්කම දාන්න එහෙම නෑ 7 හයන්න තයන 7 සුබ නැකත 7 සුබ නැකතේ ස්වභාවය ලියන්නේ එකට සාධක අපි මලියදේව මහත්තයාගේ අනුර නැකත දිගේ ආවනි හරහට දිගට 7 නැකත තියෙන තැනට එතනින් උඩට ගියාම සාධක කියලා තිබ්බේ එහෙනම් නැකතේ ස්වභාවය සුබ නැකතේ ස්වභාවය සාධක මෙදින රාහු කාලය මේ බ්‍රහස්පතින්දා දවසක උදේ වරුවක වැඩක් කරනවා නම් 48 පිටුව බල ඉන්න එපා දල වශයෙන් දහවල් 1:03 කියලා ලියන්න. ගව් අහල පහලකට ජෑවෙන්නේ නැහැ රාහු කාලය. නමුත් සිකුරාදා අපි උදේ කරන නිසා පරිස්සම් වෙන්න රාහු කාලය උදේ හරියටම පටන් ගන්න කීයටද කියලා. පෙරලන ලිත් පොතේ 49 මං හිතන්නේ ඇත්තේ. 49 පිටුව පෙරලන හැම කෙනෙක්ම 49ක් නෙවෙයි 50 පිටුව පෙරලන්න ලිත් පොතේ 50 පිටුවේ දෙසැම්බර් 4 රාහු කාලය 10:32 ඉඳන් 12. එන හැම කෙනෙක්ම ලියන්න මෙදින රාහු කාලෙට ලියන්න 10:32 සිට 12 කියලා. දහවල් ඒක 10:32 සිට 12 රාහු කාලය. ඊට පස්සේ මෙදින ඉරඋදාව බලන ආපහු එන්න අගෝස්තු මාසේ පිටුවට අගෝස්තු මාසේ පිටුවේ බලන්න 77 පිටුව 77 පිටුවේ බලන්න අගෝස්තු 4 වෙනිදා දෙසැම්බර් 4 ඉරඋදාව තියෙන්නේ 6:08 ලියන්නේ ඉරඋදාව මෙදින ඉරඋදාව 6:08 කියලා ඔයගොල්ලෝ ලියන්න මම ලියන්නේ මෙදින ඉරඋදාව 6:08 ඔන්න 26 වෙනි පිටුවට එන්න වෙනවා සුබ හෝරාවක් ගන්න ඕගොල්ලෝ ඔය ටියුට් එකේ එහා පැත්තේ පිටුව හිස්නේ උඩ ඔය ප්‍රශ්නේ ලියන්න ඉඩ තියන්න දැන් පොතේ ලියපු ප්‍රශ්නේ පන්ති ඉවර වෙලා ඕගොල්ලෝ නිවාඩු පාඩුව ඔය කොලේ එහා පැත්තේ හිස් ඉඩේ උඩ ලියන්න ඉඩ තියලා හෝරාව හදමු බලමු හැම කෙනෙක්ම ඉරඋදාව 6:08 නේ රාහු කාලේ 10:32 නේ පටන් ගන්නෙ හැම කෙනෙක්ම 26 වෙනි පිටුවට එන්න සිකුරාදානි වැඩේ කරන්නේ ඒ නිසා හෝරාවගේ ශුක්‍ර දිගේ පල්ලම් බහින්න උදේ වරුවේ 10:26ට කලින් 10:32ට තමයි රාහු කාලේ පටන් ගන්නෙ ඊට කලින් අපි බලමු හොඳ හෝරාවක් උදේ වැඩි සිකුරු හෝරාවම 6:07 එපා බුධ එපා චන්ද්‍ර හොඳයි සනීට යන්න පුළුවන් සනීට යන්න බෑ සනී ඇවිල්ලා අවුල් සනී ගන්න බෑ හැබැයි මෙහෙම දෙයක් කරත හැකි චන්ද්‍ර හෝරාවෙන් දෙන්න පුළුවන් ඕනනම් නැත්තම්
6:32ටනේ රාහු කාලය පටන් ගන්නෙ. ගුරු හෝරාවෙන් දෙන්න පුළුවන්. සටහන් පොත ගන්න ඔය ඕක ඔහොම තියන්න. ඔය ඕක ඔහොමම තියලා සටහන් පොතේ ලියන්න මෙන්න මෙහෙම. මොකද ටියුට් එක පුරවන්න පුළුවන්. මේ ෆෝම් එක පුරවන්න නැතුව ඕගොල්ලෝම දැනුවත් කරන්න ලියන්න. ලියන්න මෙහෙම. මෙම කටයුත්ත සඳහා ලියන්න. මෙම කටයුත්ත සඳහා ප්‍රශ්නය ලිව්වනේ අපි පොතේ ලියන්න. මෙම කටයුත්ත සඳහා මලියදේව මහතාගේ අනුර නැකතට ඉක්මන් කරන්න. මෙම කටයුත්ත සඳහා මලියදේව මහතාගේ අනුර නැකතට සාධක නැකතක් යෙදෙන දෙසැම්බර් 4 සිකුරාදා සුබ දවස් වලින් තෝරා ගන්නා ලදී. සුබ දවස් වලින් තෝරා ගන්නා ලදී. ලියන්න. මේ ඕගොල්ලෝම දැනුවත් කරන්න සේවාදායකයට මේවා කියන්නේ. සේවාදායකයට අපි හරියට නැකත හදලා ෆෝම් එක දෙනවා. සුබ දවස් වලින් තෝරා ගන්නා ලදී. ලියන්න. ඒකටම ලියන්න. මෙදින රාහු කාලය 10:32ට බැවින් මෙදින රාහු කාලේ 10:32ට බැවින්ද එහෙම ලියන්න. මෙදින රාහු කාලේ 10:32ට බැවින්ද හතනකත 10:26ට අවසන් වන බැවින්ද හතනකත 10:26ට ඇයි හතනකත 10:26 වෙනකම් විතරනේ තියෙන්නේ. ඒකෙන් අපි මේ වැඩේ කරන්නේ. හතනකත 10:26ට අවසන් වන බැවින්ද ඊට පෙර නැකත් වේලාව සෑදිය යුතුය. ඊට පෙර නැකත් වේලාව සෑදිය යුතුය. අනුච්ඡේදක ලියන්න. අනුච්ඡේදක 26 පිටුවේ අනුච්ඡේදක ලියන්න. 26 පිටුවේ හෝරා වගුවේ ඒක අර ලොකුම වගුව 26 ලියන්න. 26 පිටුවේ හෝරා වගුවේ ශුක්‍ර දිගේ පහළට ආ විට හෝරා වගුවේ ශුක්‍ර දිගේ පහළට ආ විට 6 සිට 7 දක්වා ඇති ශුක්‍ර හෝරාව සුබ වුවත් හෝරා වගුවේ ශුක්‍ර දිගේ පහළට ආ විට 6 සිට 7 දක්වා ඇති ශුක්‍ර හෝරාව සුබ වුවත් ඒ උදේ වැඩිය සේවාදායක කියනවා නම් අපිට උදේ වැඩි නෑ 6-7 දෙන්න කියලා අන්න එකෙන් ගන්න. කිසි අවුලක් නෑ. මම කියන්නේ ප්‍රායෝගික උදේ වැඩි. ඒ ශුක්‍ර හෝර 6 සිට 7 දක්වා ඇති ශුක්‍ර හෝරාව සුබ වුවද ඒ උදේ වැඩිය ලියන්න. දෙවැනියට 7 සිට 8 දක්වා ඇති බුධ හෝරාවද දෙවැනියට ඇති 7 සිට 8 දක්වා ඇති බුධ හෝරාවද සුබ වුවද එයද උදේ වැඩි විය හැක. මලියදේව මහත්තයා කියනවා නම් ඒ වෙලාවෙන් හදන්න කියලා හදන්න. බුධ හෝරාවෙන් 7ට සාමාන්‍යයෙන් උදේ වැඩි වගේ. 8 සිට 9 දක්වා ඇති චන්ද්‍ර හෝරාව ගැලපේ. 8 සිට 9 දක්වා ඇති චන්ද්‍ර හෝරාව ගැලපේ. 9 සිට 10 දක්වා ඇති සනි හෝරාව ලියන්න. 9 සිට 10 දක්වා ඇති සනි හෝරාව අත්හල යුතුයමය.
9 සිට 10 දක්වා ඇති සනි හෝරාව අත්හල යුතුමය. 10 සිට 11 දක්වා ඇති ගුරු හෝරාව සුභය. 10 සිට 11 දක්වා ඇති ගුරු හෝරාව සුභය. මලියදේව මහතාට ලියන්න. මලියදේව මහතාට චන්ද්‍ර හෝරාවෙන් වෙලාවක් දිය හැක. මලියදේව මහතාට චන්ද්‍ර හෝරාවෙන් වෙලාවක් දිය හැක. එයද උදේ වැඩි නම් ගුරු හෝරාවෙන්ද වෙලාවක් දිය හැක. ගුරු හෝරාව කියන්නේ 10 11. හැබැයි ළඟම නැකතේ කෙරෙනවන 10:26ට 10:32ට ඈතට යන්නේ නැතුව. චන්ද්‍ර හෝරාවෙන්ද වෙලාවක් දිය හැක. ගුරු හෝරාවෙන්ද වෙලාවක් දිය හැක. එම නිසා අපි මේ නැකත් වේලා දෙකම සාදමු. ඕගොල්ලෝ මලියදේව මහත්තයා කියන්නේ යන්න එපා වෙලා දෙකක්. එකක් දෙන්න. බැරි වෙලා උදේ වැඩි කිව්වොත් විතරක් අනිත් එක දෙන්න. එම නිසා නැකත් වේලාවන් දෙකක් සෑදිය හැක. අපි එකක් හදමු චන්ද්‍ර හෝරාවෙන්. හැම කෙනෙක්ම දන්නවා 6-7 සිකුරු හෝරාව උදේ වැඩි. 7-8 බුධ 8-9 චන්ද්‍ර 9-10 හොඳ නෑ කියන්නේ සනි. දැන් 8-9 සනි හෝරාව ගමු. හැම කෙනෙක්ම ලියන්න ඉර උදා වෙන්නේ 6-8 කියලානේ කිව්වේ. එහෙනම් 8-9 කියන එක ඕගොල්ලෝ 8-8 ඉරක් 9-8 කරගන්න. මේක ඇවිල්ලා චන්ද්‍ර හෝරාව. චන්ද්‍ර හෝරාව. මේ පාටින් ලිව්වම පේනවද? කියන්න කවුරු හරි පේනවා සර්. හරි. 8-9 කියලා මට ලියන්න තිබ්බා චන්ද්‍ර හෝරාව. ඉර උදා වෙන්නේ 6ට නම්. නමුත් මෙදා ඉර උදා වෙන්නේ 6ට නෙවෙයි විනාඩි 8ක් පහුවෙලා 6:08. එන ඒ පහුවෙන විනාඩි 8 ඇදලා ගන්න ඕන පස්සට. අපි તો ඉර උදා වෙන්නේ 5:58 කියලා. එහෙනම් 8ට කලින් විනාඩි දෙකක්. ඒ කියන්නේ 8-9 හෝරාව 7:57 වෙනවා. 5:58ට ඉර උදා වෙනවා නම්. එහෙනම් 8-9 7:57ට 8:57 වෙනවා. මෙතන වෙන්නේ 6:08 නිසා මම 8-9 8-8 9-8 කියලා ඇද්දා චන්ද්‍ර හෝරාව. දැන් ඕන චන්ද්‍ර හෝරාව ගත්තා. දැන් 26 පිටුවේ විනාඩිය ඒක පැයක් තුල තියෙනවා විනාඩි 12 කැලි 5ක්. දැන් ඕගොල්ලෝ දෙවෙනි වගුවේ බහින්න චන්ද්‍ර දිගේ. මොකද හෝරාව චන්ද්‍රනේ. චන්ද්‍ර දිගේ බහින්න විනාඩි කැලි 12 තෝරගන්න. හැම කෙනෙක්ම 26 පිටුවේ දෙවෙනි වගුවට එන්න. චන්ද්‍ර දිගේ පල්ලම් බහින්න. චන්ද්‍රවල මුල්ම විනාඩි 12 20යි. එපා තෝරගන්න. චන්ද්‍රවල චන්ද්‍ර 20යි. මුල් විනාඩි 12 අයින් කරන්න. අපොයි දෙවෙනි විනාඩි 12 කුජ අතෑරින්න. බුධ නම් ප්‍රශ්නයක් නෑ. ගුරුත් ප්‍රශ්නයක් නෑ. ශුක්‍රත් ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලෝගේ හිතුමනාපය අනුව ඕගොල්ලන්ට බුධ දෙන්න පුළුවන්, ගුරු දෙන්න පුළුවන්, ශුක්‍ර දෙන්න පුළුවන්. මම සර් හින්දා මම බුධ ගන්නෙත් නෑ, ගුරු ගන්නෙත් නෑ. වාහන සම්බන්ධ වැඩක් නිසා සිකුරුගේ විනාඩි 12 මම ගන්නවා. ඕගොල්ලෝ බුධ තෝරගත්ත කියලා මම ඕගොල්ලන්ට නඩු දාන්නෙත් නෑ, බරින්නෙත් නෑ. ඕගොල්ලෝගේ කැමැත්ත. ඕගොල්ලෝ ගුරුගේ විනාඩි 12 ගත්ත කියලා මම දොස් කියන්නෙත් නෑ. ඕගොල්ලෝගේ කැමැත්ත. මම ගන්නවා. චෙෆ්ලා 3 දෙනෙක් කෑම හැදුවොත් රස වෙනස්. ඒ නිසා මගේ අදහස වාහන සම්බන්ධ දෙයක් නිසා බුධටත් ගුරුටත් වඩා ශුක්‍ර හොඳයි කියලා. එහෙනම් අන්තිම විනාඩි චන්ද්‍ර යටතේ එනකොට විනාඩි 12 කැලි 5න් අන්තිම විනාඩි 12 තමයි ශුක්‍ර. හරි නේද?
ඔව් ඔව්. එතකොට චන්ද්‍ර දිගේ පල්ලම් බැස්සම අන්තිම විනාඩි 12. ඒ කියන්නේ මෙතෙන්ට 12 කෑලි 4ක් අයින් කරන්න ඕන. 8යි 8 ඉඳන් 12යි 12 4 48ක්. ඒ කියන්නේ විනාඩි 12 කෑලි 4ක් කියන්නේ විනාඩි 48ක් ගිය තැන මේකට 8යි 8ට විනාඩි 48ක් එකතු කරන්න. එතකොට විනාඩි 48ක් පහ වුණාට පස්සේ තමයි අන්තිම විනාඩි 12 එන්නේ. එහෙනම් හැමෝම 8යි 8ට විනාඩි 48ක් එකතු කරමු. එතකොට තේරෙනවා අන්තිම විනාඩි 12 පටන් ගන්න කීයද කියලා. කො බලන්න 8යි 8යි 16යි 4යි 1යි 5යි 8යි 56 ඉඳන් දැන් මේ 8යි 56ට විනාඩි 12ක් එකතු කරාම 68යිනේ 60ට වඩා වැඩි වෙන්න බෑ මේට එකක් එකතු කරාම 9යි 8 වෙනවා හරිනේ 8යි 56ට විනාඩි 12ක් එකතු කරාම 9යි 8 හරි 8යි 8ට හෝරාව පටන් ගත්තම 9යි 8ට හෝරාව ඉවරයි. එතකොට 9යි 8ට හෝරාව ඉවර වෙනවා නම් අන්තිම විනාඩි 12 පටන් ගන්න 8යි 56ට ඉවරනේ 9යි 8ට. මේ ඉස්සරෙන් ලියා ගන්න ඔය හිස් පැත්තේ දැන් මේක ලියන්නේ 8යි 8 9යි 8 චන්ද්‍ර හෝරාව කියලා ලියුවානේ. ඒකට අන්තිම විනාඩි 12 ගන්න නිසා 48ක් එකතු කරානේ. එතකොට 8යි 56 ඉඳන් 9යි 8 මේක තමයි චන්ද්‍ර හෝරාවේ තියෙන ශුක්‍ර ලියන්න පංචමය ලියන්න 8යි 56 ඉඳන් 9යි 8 වෙනකන් තියෙන චන්ද්‍ර හෝරාවේ ශුක්‍ර පංචමය. දැන් සිකුරුගේ මේ විනාඩි 12 ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ 8යි 56 ඉඳන් විනාඩි 4 කෑලි 3ක්. දන්නවනේ වෙලාව යන විදිය 8යි 56 ඉඳන් විනාඩි 4ක් යනවා කියන්නේ කීය වෙනකන්ද 9 වෙනකම්. 9 ඉඳන් තව විනාඩි 4ක් කියන්නේ 9 ඉඳන් 9:04 වෙනකම්. 9:04 ඉඳන් තව විනාඩියටක් කියන්නේ 9:08 වෙනකම්. එහෙනම් 8යි 56 ඉඳන් 9:08 වෙනකම් සිකුරුගේ පංචමේ තියෙන හොඳ විනාඩි 4 කෑලි 3ක් බලන්න පොඩිම වගුවෙන් සිකුරු දෙකේ බලන්න ශුක්‍රත් තියෙනවා බුධත් තියෙනවා චන්ද්‍රත් තියෙනවා. මම මුල් විනාඩිය අතර ශුක්‍ර අවුලක් නැහැ. දෙවෙනි විනාඩිය අතර බුධ ඒත් ප්‍රශ්න නැහැ. අන්තිම විනාඩිය අතර චන්ද්‍ර ඒත් කමක් නැහැ. මම ඉතින් මුල් විනාඩිය අතරේ ගන්න මගේ කැමැත්තනේ. එහෙනම් මම 8යි 50 කවුරු හරි බුධගේ විනාඩිය අතර ගත්තයි කියලා මුකුත් කියන්නේ මම. චන්ද්‍රත් හොඳ විනාඩි 4ක්. මම මුල්ම විනාඩි 4 ගන්නවා. 8යි 56ට විනාඩි 12 පටන් ගන්නකොට 8යි 56 ඉඳන් විනාඩි 4ක් කියන්නේ 9 වෙනකම්. 9. මේක ඉස්සරහින් ලියන්න චන්ද්‍ර හෝරාවේ ශුක්‍ර පංචමේ ශුක්‍ර සූක්ෂමය. චන්ද්‍ර හෝරාවේ සිකුරු පංචමේ මුල්ම විනාඩි 4 තමයි ශුක්‍ර සූක්ෂමය. දැන් මේ විනාඩි 4 8යි 56 පැත්තට දෙකක් දීලා 9 පැත්තට දෙකක් දුනම නැකත් වේලාව එන්නේ 8යි 58. මේ 8යි 58ට තමයි අර එක මහත්තයෙක් ගිය සතියේ ඔය බණ්ඩාරවෙලට ඉර උදා වෙනස ඒක ගලපන්නේ දැනුයි. දැන් මේක නුවර කටුගස්තොට කෙරෙන්නේ හැම කෙනෙක්ම බලන්න 38 වෙනි පිටුව පෙරලලා 38 වෙනි පිටුව පෙරලලා බලන්න නුවරට ඉර උදා වෙනස කෝ බලන්න 38 පිටුව පෙරලන හැමෝම 38 පිටුවේ තප්පර ගාන 30ට අඩු නම් අතහැරලා දාන්න. කෝ හොයන්නේ කෝ මධ්‍යම පළාතේ බලන්න නුවර ඔය තියෙන මධ්‍ය පළාතේ වගේ යටට මැද හරියට පල්ලෙහාට චුට්ටක් යනකොට 3යි 8 තියෙන්නේ 3යි 8 තප්පර 8 පැත්තක දාන්න. 3යි 8 මිනිත්තු 3ක් අඩු කරන්න. මෙතන ලියන්න නුවරට මිනිත්තු 3ක් අඩු කළ යුතුය කියලා. නුවරට මිනිත්තු 3ක් අඩු කරන්න. නුවරට මිනිත්තු 3ක් අඩු කරන්න. එතකොට 8:55 එන්නේ. 8:55 තමයි නුවරට මේ වැඩේ කරන්න ඕන. හරි. දැන් එතකොට සිකුරාදා දවසක
ඉරිදා උතුරේ සඳා වයඹේ අඟහරුවාද මරු ඉන්නේ බස්නාහිර බදාදා නිරිතේ මතකද මන් දුන්නා මරු ඉන්න දිසා බ්‍රහස්පතින්දට දකුණේ සිකුරාදට මරු ඉන්නේ ගිනිකුණ ඒ නිසා දකුණ දෙන්න එපා දකුණ දුන්නොත් ගිනිකොන පොඩ්ඩක් හැරිච්ච ගමන් ගිනිකොන පේන්නේ නැගෙනහිර දෙන්න එපා බැරි වෙලාවත් වැරදිලා චුට්ටක් හැරෙනොත් ගිනිකොන පේන්නේ මරු දිහා බලාගෙන තොර වැඩේ කරන්නේ ඒ නිසා උතුර දෙන්න එන සුබ දිශාව උතුර එන 8:55ට අපි ගත්තේ චන්ද්‍ර හෝරාවේ ශුක්‍ර පංචමේ ශුක්‍ර සූක්ෂමය 8:55ට දෙන්නේ මේක හොඳ වේලාවක් තව ගුරුගේ පැත්තට යන්න ඕනේ අපි මේකෙන් හදමු බලන්නේ එන ටියුට් එකට සේවාදායකයාගේ නමට ලියුවා මාලිය දේව මහතා සුබ කටයුත්ත වාහන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීම සිදු කරන ස්ථානයේ මහනුවර සේවාදායකයාගේ ජන්ම නැකතානුර සුබ දිනය 2026 දෙසැම්බර් 4 සිකුරාදා සුබ නැකත 7 සුබ නැකතේ ස්වභාවය සාධක මේ දින රාහු කාලේ 10:32 සිට 12 මේ දින ඉරෝදාව 6:08 සුබ හෝරාව අන්න ඒක ගන්න සුබ හෝරාව සුබ හෝරාවට ලියන්න චන්ද්‍ර හෝරාවනේ සුබ හෝරාවට ලියන්න චන්ද්‍ර හෝරාව සුබ හෝරාවට ලියන්න චන්ද්‍ර හෝරාව වරාන් ඇතුලේ දාගන්න 8:08 ඕගොල්ලොත් ලියන්නේ මේ ෆෝම් එකේ ඕගොල්ලොත් ලියන්නේ මාත් එක්ක සුබ හෝරාවට චන්ද්‍ර හෝරාව 8:08 සිට 9:08 හරි සුබ පංචමයට අපි ගත්තේ චන්ද්‍ර හෝරාව දිගේ ඇවිල්ලා අපි ගත්තේ අන්තිම විනාඩි 4නේ අන්තිම විනාඩි 12නේ ශුක්‍ර එහෙනම් සුබ පංචමයට ලියන්න ශුක්‍ර පංචමය ශුක්‍ර පංචමය අපි යහපැත්තේ හැදුවනේ අර හිස්තැන නැත්නම් පොතේ ඕගොල්ලෝ ලියාගත්තනේ අරක ඒක පටන් ගත්තේ 8:56ට 8:56ට පටන් ගත්තා 9:08 වෙනකම් විනාඩි 12 තිබ්බා සුබ සූක්ෂමයට ලියන්න ශුක්‍ර කියලාම ශුක්‍ර සූක්ෂමය කියලා ලියන්නත් ඕනේ මෙතන සූක්ෂමය කියලා දෙනනේ ශුක්‍ර කියලා ලියන්න හරි ඒක තේරුමක් නෑ මේකේ මේ ටික ලියන එක එතකොට සුබ හෝරාව චන්ද්‍ර හෝරාව කියන්නේ මෙතන සුබ හෝරාව තියෙන චන්ද්‍ර 8:08 ඉඳන් 9:08 සුබ පංචමේ ශුක්‍ර එතකොට ශුක්‍ර තියෙන අන්තිම විනාඩි 12 මේකට විනාඩි 48ක් එකතු කරාම ආවා 8:56 එතනිනම් විනාඩි 12 කියන්නේ 9:08 වෙනකම් සුබ සූක්ෂමයටත් ශුක්‍ර ලියන්න සූක්ෂමය කියලා ලියන්න ඕනේ මෙතන සූක්ෂමය තියනවානේ එතකොට මුල්ම විනාඩි 4 තමයි ශුක්‍ර කියන්නේ ඒකේ 8:56 ඉඳන් 9 එතකොට නැකත් වේලාව නැකත් වේලාව අපිට ආවේ 8:56 ඉඳන් 9නේ නැකත් වේලාව 8:56 ඉඳන් 9 වෙනකම් මැද විනාඩි දෙක තමයි 8:58 දැන් ඉර උදා වෙනස ගැලපීම මතකනේ 38 පිටුවේ කොළඹ සිට ඉර උදා වෙනස මහනුවරට තිබ්බා මිනිත්තු 3යි තප්පර 8ද 12ද අන්නේ මිනිත්තු 3 අඩු කරන්න ඉර උදා වෙනස ලියන්න මිනිත්තු 3ක් අඩු කරන්න මිනිත්තු 3ක් අඩු කරන්න අදාළ ස්ථානෙට නැකත් වේලාව ලියන්න 8:55 8:55
සුබ දිශාවට අපි ලියුවා උතුර. උතුර. සුබ වර්ණයට මතක තියාගන්න සතියේ දවස් 7 අධිපතින්ගේ වර්ණ හත දන්නවනේ. ඉරිදා දුඹුරු නැත්තම් තැඹිලි. සඳුදා සුදු, අඟහරුවාදා රතු, බදාදා කොළ, බ්‍රහස්පතිදා කහ, සිකුරාදා විචිත්‍ර වර්ණ, සෙනසුරාදා කළු හෝ තද නිල්. එහෙමනම් එකපාරක් ගිය අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද ලැබුවේ අඟහරුවාදා රක්ත වර්ණයෙන් සැරසී. ඊට කලින් ගිය සිංහල අලුත් අවුරුද්ද ලැබුවේ අඟහරුවාදා. ඒතර චාරිත්‍රකයේ රක්ත වර්ණයෙන් රතු පාටේ. ඊට කලින් අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද ලැබුවේ සෙනසුරාදා. කළු පාට වර්ණය දෙන්න බැරි නිසා නිල වස්ත්‍රයෙන් තද නිල්. සුබ දිශාව උතුර සුබ වර්ණය ලියන විචිත්‍ර වර්ණය. හරි. දැන් නැකති විස්තරය ලියමු. ඕගොල්ලෝ ලියන්න මම කියනවා ඕගොල්ලෝ ලියන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අහගන්නකෝ දැන් මේ ෆෝම් එකේ පුරවන විදිය. ලියන්නේ මේමයි කවුරුත් ලියන්න එපා. 2026 දෙසැම්බර් 4 සිකුරාදා පෙරවරු 8:55ට යෙදෙන චන්ද්‍ර හෝරාවේ සිකුරු පංචමේ සිකුරු සූක්ෂම කාල හෝරාවෙන් විචිත්‍ර වර්ණයෙන් සැරසී උතුරු දිශාව බලා ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම මැනවි. එහෙම ලියන්න ඕගොල්ලෝ. ලියන්න නැකති විස්තරයට මේ රූල් උඩ ලියන්න. හැම කෙනෙක්ම ලියන්න 2026 දෙසැම්බර් 4 සිකුරාදා දින පෙරවරු 8:55ට යෙදෙන චන්ද්‍ර හෝරාවේ සිකුරු පංචමයේ මොකද චන්ද්‍රයාගේ පැය ගත්ත 8:08 ඉඳන් 9:00ට ඒ පැය ඇතුලේ තිබ්බ අන්තිම විනාඩි 12 අරගෙන ඒකේ මුල් විනාඩි 4 ගත්තේ ලියන්න 8:55ට යෙදෙන චන්ද්‍ර හෝරාවේ සිකුරු පංචමයේ ලියන්න සිකුරු සූක්ෂම කාල හෝරාවෙන් උතුරු දිශාව බලා මෙව ලියන්න විචිත්‍ර වර්ණයෙන් සැරසී උතුරු දිශාව බලා සුබ කටයුත්ත ආරම්භ කිරීම මැනවි. ඉතින් ඔන්න ව්‍යාපාරික කටයුත්තකට නැකතක් ඇදුවා සිකුරාදා දවසේ. රාහු කාලෙන් බේරෙන්නත් ඕන 10:26ට 7 නැකත ඉවර වෙන්න කලින් කෙරෙන්නත් ඕන. ඕගොල්ලෝ පොතේ ලියන්න. ඕක අපි මෙහෙම කරා නම් පොතේ ඕගොල්ලෝ ලියන්න. දැන් ෆෝම් එක පුරවලා ඉවරයිනේ. අපි ගුරු හෝරාවෙන් එකට දුන්නා නම් දැන් 8:55නේ ওই වැඩේ කරන්න දුන්නේ. ගුරු හෝරාව එන්නේ 10:11. හැබැයි ගුරු හෝරාව මතක තියාගන්න 10:08 වෙනවා 11:08 වෙනවා. අපි ගුරු හෝරාවෙන් හදනව නම් 10:08 ඉඳන් 11:08 වෙනකන් ගුරු හෝරාව. හරි. හැබැයි 10:08 ඉඳන් මුල්ම විනාඩි 12 මේ හෝරාවේ තියෙන ගුරුම පංචමය. එහෙනම් මේකට 12ක් එකතු කරා නම් 10:20. 10:08ට විනාඩි 12ක් එකතු කරන්න. 10:08ට විනාඩි 12ක් එකතු කරන ගානට 10:20 වෙනවා. ඒ ඇවිල්ලා මේ විනාඩි 12 ඇවිල්ලා ගුරු හෝරාවේ ගුරු පංචමය.
මේ විනාඩි 12 ඇතුලේ තියෙනවා 8යි 10යි 8 ඉඳන් 10යි 12 10යි 12 ඉඳන් 10යි 16 10යි 16 ඉඳන් 10යි 20 මම ගන්නවා 10යි 8 ඉඳන් මුල්ම විනාඩි 4 වෙන 10යි 12 මේ ඇවිල්ලා ගුරු හෝරාවේ ගුරු පාංචමයේ ගුරු සූක්ෂමය මේකේ මැද්ද කියන්නේ 10යි 10 10යි 10 කියන වෙලාව නැකත කරන්නේ කොළඹ නම්. කොළඹ නම් මේක දෙනවා. මහනුවරට මිනිත්තු 3ක් අඩු වෙන්න ඕන. එතකොට මහනුවරට මිනිත්තු 3ක් අඩු කරාම 10යි 7. තේරෙනවනේ? දරේක ඉල්ලීමක් තිබේ සිස්සත් යන්න කියන්නකෝ ළමයිට ගෙදරින් පිටත් වෙන නැකත අපොයි මට තව කාලයක් පන්ති කරන්න ඕන නෑ ඔය ජ්‍යොතිෂ ගැන දන්න උගත් මහත්මීන්ට විහිළුවක් වෙන්න මම කැමති නෑ මොකද කියන දෙයක් කියන්න ඕන පරිස්සමෙන් නැකත් කමිටුවෙන් ගිය අවුරුද්දේ චාරිත්‍ර දෙන්න ප්‍රමාද වෙච්ච නිසායි මම නැකත් වෙලාවන් දෙකක් දුන්නේ මගෙන් ඉල්ලපු නිසා ඒකිනොත් එකක් ඒ විදියටම දුන්නා දෙවෙනි එක චුට්ටක් මිනිත්තු ගාණක් වෙනස් කරලා ඒගොල්ලෝ දුන්නා නැකත් කමිටුව බැරි වෙලාවත් කල්තියා නැකත් සීටුව දුන්නා නම් ජීවිතේට මම අපේ සංස්කෘතිය හැල්ලු කරන්න මම දෙන්නේ නැහැ පඬිතෙලා නැකත මෙන්න මේ වෙලාවට කරන්න කියලා මම නොදී හිටියොත් එතකොට අපි ඉගෙන ගන්න මාත්‍රි බලන සර් ඇයි එහෙම කරන්නද කියලා නැකත් කමිටුවෙන් දුන්නේ නැති නිසා නැකත් වෙලාවන් දෙක ප්‍රමාදෙච්ච නිසා මන් දුන්නා නැත්තම් නැකත් කමිටුව දෙන වේලාවන් ඇත්තටම නිවැරදි මම කියවනේ 10 දිනක් පරිප්පු ව්‍යංජනේ හොද්දා කැදුවොත් රස 10ක් ඒ වගේ එතකොට එහෙනම් 10යි 4 දෙන්න පුළුවන් දැන් බලන්න ගුරුගේ නැකත කළා නම් මහනුවරට වෙලාව 10යි 7 එතකොට 10යි 7 කියන්නේ රාහු කාලේ આવුවෙන්නෙත් නැහැ 7 නැකත ඉවර වෙලත් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ හරි අපි එමු අපේ අලුත් කාරණාවකට ඔය නැකතක් හදන්න ආවොත් ඉඳුල් කට ගන්න ඒ වගේම කොණ්ඩේ කපන්න සුබ වැඩකට බ්‍රහස්පතින්ද දවසක් තියෙනවා නම් සුබ දවස් වලින් ඒක අරගෙන ජන්ම නැකතලත් ජලපෙන නැකතක් තියෙන බ්‍රහස්පතින්දාවක් තියෙනවා නම් ඒක අරගෙන බ්‍රහස්පතින්දා 9-10 තියෙන සිකුරු හොරාවෙන් දෙන්න සිකුරු ගන්න ඉරිඋදාව ගලපන්න එන වෙලාව කොළඹ නෙවෙයි නම් දුර බැහැරට වෙනස් කරන්න ඇටි ඕව කතා කළා දැන් මම මේ සුබ මුහූර්ත පාඩමේ නිමාවක් දකින්න ඕන එක පැති වලට ගිහිල්ලා අපි මං ගාවට එනවා විවාහයක් ලියාපදිංචි කරන්න කියලා තනි එක්කෙනෙක් නෙවෙයි දෙන්නේ විවාහ වෙන්නේ එතකොට සාමාන්‍ය මම කිව්වා ගෙවල් සම්බන්ධ වැඩවලට නම් දෙන්න එපා බදාදා කෝණ මාස මිනිස්සු බයයි බදාගත්තා වගේ වෙනවා බදාදා ගෙවල් හදන්න පටන් ගත්තොත් කියලා කැමති නෑ දෙන්න එපා ඒ නිසා විවාහයක් ලියාපදිංචි කරන්න නැකතක් හදන්න ආවොත් බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දවස් තුනම හොඳයි හරි සාමාන්‍යයෙන් රෙජිස්ට්‍රේෂන් එක ගන්නකොට සාමාන්‍යයෙන් අද කාලේ දවල් කෑම ලන්ච් එකක් දෙනවා දවල් කෑමකුත් දෙනවා ඒ නිසා උදෙන්ම වෙලාව දෙන්න එපා රෙජිස්ට්‍රේෂන් එකට ඒතර තේමේසකුත් හදන්න වෙනවා කෑමක් දෙන්න වෙනවා ලන්ච් එකක් දෙන්න වෙනවා ඒක ටිකක් වදයක් ඒ නිසා ලන්ච් එක කිට්ටු කරලා ගැලපෙන නැකතක් දෙන්න එහෙමනම් අපි විවාහ මංගල්‍ය නැකත් වෙනම කරනවා විවාහයක් ලියාපදිංචි කරන්න කියලා නැකතක් හදාගන්න ඉන්න පිරිස වැඩි හුඟක් වෙලාට එනවා එතකොට අපි කරන්නේ මේමයි ඒකට එන්න ඉස්සෙල්ලා තව කාරණාවක් හදමු නැකත් ෆෝම් එක ගන්න නැකත් ෆෝම් එක අරගන්නකො ඒකේ ලියන්න මෙන්න මේම
නැකත් ෆෝම් එකේ අනිත් පැත්තේ ලියන්න හිස් පැත්තේ ලියන්න. අපි හදමු අපේ ඉල්ලනවා මෙන්න මෙහෙම ලියන්න නැකත් කොලේම නැකත් කොලේ පුරවලා දෙන්න පුළුවන් සටහන් පොතේ ලියන්න මෙන්න මේ ප්‍රශ්නේ අපි කලා ගේකට ගෙවදීමේ නැකතා නේද ගේකට ගෙවදෙන නැකතක් හදලා දෙන්න කිව්වොත් අපේ ඉල්ලනම මෙහෙම කවුරු හරි ගයක් හදලා ඒ ගෙදරට අලුතෙන් ගෙව දෙන්න යනවා නැත්නම් කුලියක ඉඳන් කුලියට ගේක ඉඳලා තවත් කුලියට ගේකට යනවා වෙන්න පුළුවන් කොහොම හරි දිවසකට ගෙවදීමේ නැකතක් හදන්න කිව්වොත් මම ඕගොල්ලන්ට කිව්වා සිකුරාදා දවස තෝරගන්න සිකුරාදා දවස තෝරගෙන සිකුරාදා සිකුරු හෝරාව තමයි 6:00 තියෙන උදෙන්ම ඒ 6:00 තියෙන සිකුරු හෝරාවේ සිකුරුගෙම්ම දෙන්න ගෙට ඇතුල් වෙන්න ඊට පස්සේ සිකුරු හෝරාවේ මැදාරියක ඇති චන්ද්‍ර කියලා විනාඩි 12ක් ඒකෙන් දෙන්න කිරි උතුරවන්න අපි එහෙම එකක් කරමු ඕගොල්ලෝ ලියන්න මෙන්න මේ ප්‍රශ්නේ ගේකට ගෙවදීම එකක් හදමු එදා කලේ පොදු එකක්නේ ලියන්න ඕගොල්ලෝ ලියන්නකෝ මෙහෙම දැන් කෝණ මාස් දැන් අද අපි ගමු අද අපි අපේ ඔෆිස් එකට අද වගේ දවසක ආවා කියලා අද ඇවිල්ලා අගෝස්තුනේ අගෝස්තු මාසේ අද 12නේ අද අපේ ඔෆිස් එකට ඇවිල්ලා කියනවා කවුරු හරි එයාට අලුතෙන් හදාගත්ත නිවසකට ගෙව දෙන්න ඕන. ඒතර අපි කියනවා අගෝස්තු මාසේ සැප්තැම්බර් 14ට කලින් නම් කෝණ මාස නිසා සැප්තැම්බර් 14 ඔක්තෝබර් 14 දල වශයෙන් කෝණ මාස ඊට කලින් නිවසට ගෙව දෙන්න ඕන. එහෙම කියනවා. ඒතකොට එයා බැරි වෙලාවත් කිව්වොත් කමක් නැහැ. සැප්තැම්බර් 14ට කලින් කොහොමත් අපි ගාවට ප්‍රායෝගික වෙන්නේ ගෙවල් වලට අලුතෙන් යන්න ලෑස්තිලා නැකතක් හදාන්න. අපි අපේ ඔෆිස් එකට අද උදේ ආවා. ඒ විතර ඇවිල්ලා කියනවා. එයා හදාගත්තා. අනුරාධපුරයේ ගයක් හදලා තියෙන්නේ. ඒ ගෙදරට අලුතෙන් ගෙව දෙන්න ඕන. කෝණ මාසෙට කලින් නැකතක් හදලා දෙන්න. ලියන්න නැකත් කොලේම ලියමු. නැකත් කොලේම ගන්න. නැකත් කොලේ ලියන්න. නිවසේ පදිංචි ලියන නැකත් කොලේ නොපිට ලියන්න හිස් පැත්තේ ප්‍රශ්නේ ලියන්න නිවසේ පදිංචි සියලු දෙනාටම ගැළපෙන පරිදි නිවසේ ජීවත් වන සියලු දෙනාටම ගැළපෙන පරිදි අලුතින් සාදාගත් අනුරාධපුරේ පිහිටි නිවසට
ගෙවදීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ඉදිරි දිනය අද අපේ ඔෆිස් එකට ඇවිල්ලා කියනවා අනුරාධපුරයේ පිහිටි අලුතෙන් හදපු ගෙදරට ගෙවදීම සඳහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ඉදිරි දිනයක් ලබා දෙන ලෙස කරුණාවතී මහත්මිය ඉල්ලා සිටි. දැන් කරුණාවතී මහත්මිය ගැන එකත අපිට වැඩන්නේ. මොකද කරුණාවතී මහත්මිය කියන්නේ ගෙදර ඔක්කොටම හොඳ දවසක්. ඒතොර 102 පිටුවත් එක අපි සසදන්නේ යන්නේ නෑ අන්න ඒක මතක තියාගන්න. 102 පිටුවත් එක සසදන්නේ සේවාදායකයා එයාගේ පෞද්ගලික නැකත කියලා ඒකටම හොඳ දවසක් කිව්වොත් විතරයි. 102 බලන්නේ. ගෙදර ඉන්න ඔක්කොටම ගැලපෙන දවසක් කිව්වොත් සුබ දවස් වලින් දවසක් ගත්තම ඇති පොදු නැකතක් නිසා. හරි කරුණාවතී මහත්මිය කියනවා අනුරාධපුරයේ අලුතෙන් හදලු ගියා. ගෙදර පදිංචි ඔක්කොටම ගැලපෙන හොඳ දවසක් දෙන්නලු ඉදිරි දවසක. අද උදේ අපේ ඔෆිස් එකට ඇවිල්ලා කිව්වේ කියලා හිතන්න. දැන් අද 12 වෙනිදා අගෝස්තු. අපි දන්නවා සැප්තැම්බර් 14 කන්‍යා කෝණය ලබනවා. හරියටම සැප්තැම්බර් පිටුවේ කන්‍යා කෝණය ලබන්නේ රවි කන්‍යා රාශියට යන්නේ කවදද කියලා දකුණු පැත්තේ තියෙන ග්‍රහ රාශිචාරය කියලා දකුණු පැත්තේ යට පොඩක් පෙරලන්න හැම කෙනෙක්ම බලන්න කෝණ මාසේ කන්‍යා රාශියට රවි යන්නේ කවදද කියලා කෝණ මාස ගැනත් කලින් කළා කෝ බලන්න පෙරලන්න සැප්තැම්බර් මාසේ පිටුව තියෙන්නේ 73 සැප්තැම්බර් පිටුව තියෙන්නේ 71 දකුණු පැත්තේ 71 පිටුවනේ දකුණු පැත්තේ තියෙන්නේ 71 පිටුවේ යට අඩිය බලන්න රවි රවි 14 නෙවෙයි 15ත් 17 රවි 17 උදේ 7:53ට කන්‍යා රාශියට යනවලු. ඒ කන්‍යා කෝණ මාසය කන්‍යා රාශියට යන්නේ 14 නෙවෙයි 15 නෙවෙයි 14ක් chance එක තියෙනවා 15ක් පුළුවන් 16ක් පුළුවන් 17 වෙනිදා උදේ 7යි ගානෙන් පස්සේ තමයි කෝණ මාසය ලබන්නේ රවි කන්‍යාවට යන්නේ. ඒ හින්දා සැප්තැම්බර් 16 වෙනකම් කාලය තුල අදින් පස්සේ බලන්න කරුණාවතී මහත්මියට හොඳ දවසක් හැම කෙනෙක්ම අගෝස්තු මාසයේ දකුණු පැත්තේ යට සුබ දවස් බලන්න මාත් බලනවා 69 පිටුව ඉක්මනට බලන්න යට සිකුරාදා දවසක් හොයන්න 28 වෙනිදා නම් තියෙනවා 7:28න් පසු සුබයි කියලා. තව බලන්න කාට හරි අවුනා නම් මට කියන්න මයික් ඔන් කරලා අගෝස්තු නේ දැන් මෙහෙම වැඩක් තියෙනවා සුබ දවස් වලින් සිකුරාදා නැහනම් බලන්න සුබ දවස් වලින් සැප්තැම්බර් 11 සැප්තැම්බර් 11 සැප්තැම්බර් 11 හොඳ දවසක්. අමාවක නේද? ඉන්න බලන්න අමාවක නේද? සැප්තැම්බර් 11 තියෙනවා හැබැයි 20 පසු සුබයි කියලා ප්‍රශ්නයක් කරගන්න එපා අපි උඩ බලමු සුබ දවස් වලින් තෝරගන්න බැරි වුණොත් අපි සාමාන්‍ය දවස් වලින් බලනමනේ චුට්ටක් සැප්තැම්බර් 11 චෙක් කරලා බලන්න පුවපල් නැකත බෑ අපෝ එපා අපෝ අමාවක එපා පටි රෝල් වෙනවා අමාවක දවස දෙන්න එපා කවුරු හරි තව යෝජනා කරන්න දවසක් සැප්තැම්බර් 17ට කලින් සැප්තැම්බර් සාමාන්‍ය දවස් වලින් බලමු නේ සුබ දවස් වලින් බ්‍රහස්පතින්දා බලන අගෝස්තු මාසයේ 14 හැබැයි අගෝස්තු ගුරු ශුක්‍ර 28
අගෝස්තු 28 අගෝස්තු 28 දවසත් සුබයි. ඒකත් ප්‍රශ්නයක් නේ. අගෝස්තු 28 ටිකක් උඩ චෙක් කරලා බලන්න මොනවද තියෙන ඒවා කියලා. දිනට නැකත නම් ප්‍රශ්නයක් නෑ. පුරපසළොස්වක පොහොයක් පොහොය නම් අවුලක් නැහැ. හැබැයි අතිගණ්ඩ යෝගය තියෙනවා. අතිගණ්ඩ කියන්නේ ගැටලු සහගතයි කියන අර්ථය. අතිගණ්ඩ කියන්නේ හොඳ නැති යෝගයක්. දෙන්න එපා. 27 දෙන්න එපා. මම ගණ්ඩ හදන්නේ අගෝස්තු 14 ගුරු දින විසානකත තියෙන්නේ 9:11 වෙනකම් පවතිනවා. ඔව්. මේක වෙලා තියෙන පෞද්ගලික නැකතට ගලපන්න නෑනේ. අගෝස්තු නෑ සර්. අගෝස්තු ගන්න එපා. අගෝස්තු 14 තියෙනවා. 14 ගුරු ශුක්‍ර දවසක් 4:40 14 දැන් අදනේ ඇවිල්ලා ඉල්ලන්නේ ගෙට ගෙව දෙන දවසක් 14 වෙනිදා සිකුරාදා. මෙතන 14 සුබ දවස්වලක් තියෙනවා. 14 උඩ චෙක් කරන්න මානකත පුවපල් පරිග යෝගය 14 පරිග ඒකත් නේ. 9:32 ඉවරයි සර්. ඔව් 14 නෑ 9:32 පස්සේ කියලා තියෙන්නේ. පස්සේ කියලා. ගුරු දින 7:55 දක්වා 27 සුවන පොය දවස තියෙනවා. තුදුස්සක ශෝභන යෝගී ශෝභන ගුරු දින ශෝභන යෝගී 7:55ට ඉවරයි. මෙහෙම කරතේකි 27 ගන්න පුළුවන්. ඇයි දන්නවද හේතුව? 27 ගුරු දින 7යි කීය වෙනකන්ද සුබ? 7:55. අපි 7:55 කියන්නේ පළවෙනි හෝරාව 6:07 අහුවෙන්නේ. අපි කොහොමත් උදේම ගුරු දවස නම් ගුරුගෙන් දෙනවා ගෙට ඇතුල් වෙන්න. ගුරු හෝරාවේ තව විනාඩි 12ක් අරගෙන කිරි උතුරවන්න දෙනවා. එහෙනම් මෙතන පෞද්ගලික නැකතක් කිව්වනම් අපිට සාමාන්‍ය දවසකින් ගලප ගන්න තිබ්බා. මෙතන සියලු දෙනාටම සුබ දවසක් ඉල්ලන්නේ. සිකුරාදටම වහල් වෙන්න එපා. සිකුරාද නැත්තම් මොනා කරන්නද? 7:50 ගාන වෙනකන් සුබයි කියලා තියෙනවා ගුරු දින. ඒක කවදද ගුරු දින තියෙන්නේ? 27 පොයට කලින් 27 සුබයි කියලා තියෙනවා. 27 ඉඳලා සුබයි කියන 7:55 දක්වා. එහෙනම් 7:55ට කලින් කරමු. හැම කෙනෙක්ම ලියන්න මෙහෙම ලියන්න සටහන් පොත් ඔය නැකත් කොලේනි ලිව්වේ. නැකත් කොලේ පිටිපස්සේනේ ඔය ප්‍රශ්න ලිව්වේ. ලියන්න නැකත් කොලේම පිටිපස්සේ ලියන්න. ඔව් කියන්නේ සර් 27 වෙනි ගුරු දින සුවන නැකත තියෙන්නේ පාන්දර 12:47 වෙනකම් විතරයි. ඊට පස්සේ ලබන්නේ ශෝභන තියෙනවා. යෝගයට ගියා. සුවන නැකත රෑ 12:47 ඉවරයිනේ. එතනින් පස්සේ තියෙන දෙනට නැකත කියලා නේද කියන්නේ? ඔව්. ඉතින් දෙනට නෙවෙයි මොන නැකත තිබ්බත් අපිට ප්‍රශ්නයක් නෑ. අපි ගත්තේ සුබ දවස කියන එක ක්‍රියාත්මක වෙනවා උදේ 7:55 වෙනකම්. මෙතන කරුණාවතී මහත්මියගේ ජන්ම නැකතට ගැලපීමක් කරන්නේ අපි. සුබ දවස් විතරයි උත්සාහ කරන්නේ. සුබ දවස් වලින් බැලුවම ගුරු දින 7:55 වෙනකම් සුබයි. මට ඔයා කියන එක තේරෙනවා. ඔයා කියන්නේ නැකත තිබ්බට ඒ නැකත මර රෑ 12යි ගානට ඉවරයි. ඒක අවුලක් නෑ. අපි කරුණාවතී මහත්මියගේ ජන්ම නැකත ඇව්වෙත් නෑ. ගෙදර ඔක්කොටම ගැලපෙන නැකතකට ගෙදර ඔක්කොටම ගැලපෙන දවසක් කියලා නිසායි සුබ දවස් වලින් ගත්තේ. ඒතොර සුබ දවස් යටතේ තියෙනවා බ්‍රහස්පතිද 27 බ්‍රහස්පතිද 7:55 වෙනකම් අපිට සුබ දවස් ලිස්ට් එකෙන් ගන්න පුළුවන් හින්දා අපි නැකත කීයට ඉවර වෙනවද? 102 පිටුවට යන්නෙම නැත. තේරුණාද?
සර්. අපි දැන් මේ ජන්ම නැකතට ගලපලා නැකත හදන්නේ සුබ දවස් වලින් ගන්නෙ. ලියන්න මෙන්න මේම. ලියන්න අගෝස්තු 27 ලියන්න මේ නැකත් කොලේ පිටිපස්සේනේ ලියන්නේ. ලියන්න නැකත් කොලේ පිටිපස්සේ ප්‍රශ්නේ යටින් ලියන්නේ හිස් පැත්තේ අගෝස්තු 27 බ්‍රහස්පතින්දා එහෙම ලියන්නකෝ. අගෝස්තු 27 බ්‍රහස්පතින්දා උදේ 7:55 දක්වා අගෝස්තු 27 බ්‍රහස්පතින්දා උදේ 7:55 දක්වා සුබ දවස් යටතේ ඇති බැවින් සුබ දවස් ලිස්ට් එකේ තමයි 7:55 වෙනකන් සුබයි කිව්වේ. අපි 102 පිටුවක් එක සසදන යන්නේ. කරුණාවති මහත්මියගේ නැකතක් අපි ගාව ගත්තෙත් නැහැ. 27 වෙනිදා තියෙන නැකත කීයට පටන් ඉවර වෙනද මොකද්ද තියෙන නැකත කියලා බැලුවෙත් නැහැ. සුබ දවස් ගැන විතරයි අවධානය යොමු කළේ. ඇයි? සුබ දවස් ගැන විතරක් අවධානය යොමු කළේ පොදු කටයුත්තක් නිසා. හැමෝටම ගැලපෙන නිසා. එදා නැකත මොකද්ද? කීයට ඉවර වෙනවද? ඒව බලන්නේ පෞද්ගලික කෙනෙක්ගේ නැකතට සසදන්න ඕන නම් විතරයි 102 පිටුවෙන්. මෙතන මම අවධානය යොමු කළේ පොදු කටයුත්තක් නිසා පොදු කෙනෙක් ගෙදර ඔක්කොටම ගැලපෙන දවසක් නිසා සුබ දවස් වලට විතරයි මම අවධානය යොමු කළේ. මොකද දැන් ලියලීටියේ බලන්න අගෝස්තු 27 බ්‍රහස්පතින්දා උදේ 7:55 දක්වා සුබ දවස් යටතේ ඇත. ලියන්න සුබ දවස් යටතේ ඇත. එබැවින් එය තෝරා ගන්නා ලදී. ප්‍රශ්න තියෙනවා අහන්න. මම සුබ දවස් වලින් ගත්තේ බ්‍රහස්පතින්දා 27 බ්‍රහස්පතින්දා උදේ 7:55 වෙනකන් සුබයි. ජන්ම නැකත මොකද්ද? ඒකට ගලපන්න අපි නෑ. කරුණාවති මහත්මියගෙන් ජන්ම නැකතක් අපි ඇහුවෙත් නෑ. එයාමයි කිව්වේ ගෙදර ඔක්කොටම ගැලපෙන එකක් කියලා. එහෙනම් අපි සුබ දවස් වල තිබ්බා බ්‍රහස්පතින්දා හොඳ දවසක් 7:55 වෙනකන් හොඳයි කියලා තියෙනවා. 7:55ට කලින් මේ වැඩ ටික දෙමු නැකත් ටික. ලියන්න. එබැවින් 7:55ට පෙර නැකත් කටයුතු සාදා දෙමු. අතයි 55ට පෙර නැකත් කටයුතු සාදා දෙමු. දැන් ඕගොල්ලෝ දන්නවා බ්‍රහස්පතින්දා ගේකට ගෙව දෙනකොට දවල් වෙලා යන්න එපා. ගොඩක් වැඩ තියෙනවා. බ්‍රහස්පතින්දා දවසේ ඕගොල්ලෝ උදේම තියෙන මුල්ම හෝරාවේ මුල් හරියෙම දෙන්න ගෙට ගෙව දෙන්න. ඊට පස්සේ වෙලාවක් තියලා කිරි උතුරවන්න දෙන්න. එහෙනම් ඕගොල්ලෝ කිරි උතුරන වෙලාව ඔය හිස් පැත්තේ හදලා දෙතේකි. කමන්නේ මේ පැත්තෙම ලියලා ඉම්මුකෝ. මේ පැත්තෙම ඔය හිස් පැත්තෙම ලියන්න ෆෝම් එක පස්සේ පුරවමු. ලියන්න ඉර උදාව කීයටද බලන්න පොඩ්ඩක් තියෙන්නේ. ඉර උදාව තියෙන්නේ 27 වෙනිදා 6:04. එහෙනම් උදේම බ්‍රහස්පතින්දා උදේම 6:04 තියෙන්නේ. හැම කෙනෙක්ම ලියන්න 6:07 ගුරු හෝරාව එන්න ඕන. 6:04 ඉඳන් 7:04 ගුරු හෝරාව කියලා ලියන්න. 6:04 ඉඳන් 7:04 ගුරු හෝරාව. ඔව් කියන්න. මං බාත් එකකින් හරි 6:04 ඉඳන් 7:04 දක්වා ගුරු හෝරාව 6:04 ඉඳන් 7:04 වෙනකම් ගුරු හෝරාව. ඉර උදාව 6:04 කියලා තියෙන නිසායි මෙහෙම ඇද්දේ. දැන් ගුරු හෝරාවේ මුල්ම විනාඩි 12 ඇවිල්ලා 6:04ට හෝරාව පටන් ගන්නවා නම් බ්‍රහස්පතින්දා ගුරු හෝරාව 6:04ට පටන් ගන්නවා නම් එතන ඉඳන් විනාඩි 12ක් කියන්නේ මේකට 12ක් එකතු කරාම 6:16. ඔය ඇවිල්ලා මේ ගුරු හෝරාවේ තියෙන මුල්ම විනාඩි 12. ඒකයි ගුරු පංචමය. මේ ගුරු හෝරාව 6:04 ඉඳන් 7:04. ඒ 6:04 ඉඳන් මුල්ම විනාඩි 12 කියන 6:04ට හෝරාව පටන් ගත්තනම 6:16 වෙනකම් ගුරු පංචමය.
ඒකෙත් ගන්න මුල්ම විනාඩි 4 ඒ කියන්නේ විනාඩි 12 4ට පටන් ගන්නවා නම් එතන ඉඳන් මුල් විනාඩි 4 කියන්නේ 6යි 8 තේරෙනවා ඇතිනේ හෝරාව පටන් ගන්නේ 6යි 4ට එහෙනම් මුල් විනාඩි 12 පටන් ගන්නේ 6යි 4 ඉඳන් 6යි 16 වෙනකම් ඒ විනාඩි 12ත් මුල් විනාඩි 4 පටන් ගන්නේ 6යි 4 ඉඳන් 6යි 8 මේ ඇවිල්ලා ගුරු හෝරාවේ ගුරු පංචමේ ගුරු සූක්ෂම කාල හෝරාව මේකේ මැද්ද කියන්නේ මෙහෙට දෙකයි දැම්මම 6යි 6. එහෙනම් ගුරු කාල හෝරාව 6යි 6. දැන් මට කියන්න හසන්ත මහත්මයා 6යි 6ට ගෙට ඇතුල් වෙන්න කියලා මම ලියලා දෙන්නද? එපා. බෑ සර්. එපා කියන්නේ. අනුරාධපුරයට ගලප ගන්න ඕනේ සර්. හරි. මතක තියාගන්න අද සමාජේ නැකතක් හදන්න කියලා ගියොත් මම මේ කාවත් ඇහැල්ලු කරනව නෙවෙයි. ඕගොල්ලෝ මේවා හොඳට දැනගන්න ඕන. ඕගොල්ලෝ හරි කමක් නැහැ කොයි හරි ගිහිල්ලා කාට හරි කිව්වොත් මට මේ සුබ වැඩේට නැකතක් හදලා දෙන්න කියලා. ඒ ජ්‍යොතිෂ වේදී මහත්මයා හෝ මහත්මිය ඕගොල්ලෝගෙන් ඇහුවේ නැත්තම් මේ නැකත කරන්නේ කොහෙද කියලා ඕගොල්ලොන්ට හදලා දෙන වෙලාව පට්ටපල් බොරු වෙලාවක්. ඒක ඇත්ත වෙන්නේ කොළඹ ආසන්නයේ කරනවා නම් විතරයි. මම කිව්වනේ පෞද්ගලික දෙයක් තමයි ඔය විභාගයකට පිටත් වෙන ඒවා ප්‍රදේශයට වෙනස් වෙනවා. අවුරුදු චාරිත්‍ර වගේ පොදු ඒවා නෙවෙයි. ඒක නිසා මම ওই සිස්සත් විභාගෙට ඒලව් විභාගෙට ගෙදරින් පිටත් වෙන්න කියලා නැකතක් දුන්නොත් ඒක ප්‍රදේශයට මගේ වෙලාව වර්ධිනවා. මගේ වෙලාව කොළඹ ඉස්කෝලේ වල කොළඹ පදිංචි අයට විතරක් ගැලපෙයි. ඒ නිසා ඒ වැඩි වලට මම අත ගහන්නේ මේ 6යි 6 කියන්නේ කොළඹ ප්‍රදේශයට මේක කෙරෙන්නේ අනුරාධපුරයට ඉක්මනට බලන්න අනුරාධපුරයට ඉරුදා වෙනස කීයද කියලා 30 කීයද මිනිත්තු 2:16 16 නම් අතෑරලා දාන තප්පර 16 මිනිත්තු 2ක් අඩු කරන්න අනුරාධපුරයට මිනිත්තු 2ක් අඩු වෙන්න ඕනලු එතකොට 6යි 4 එන්නේ 6යි 4 මිනිත්තු 2ද අඩු වෙන්න ඕන මිනිත්තු 2යි තප්පර 16ද අනිතේ හරිද හරි එහෙනම් 6යි 6 මිනිත්තු 2ක් ගියාම 6යි 4 දැන් අපි දිශාව දෙන්න ඕන මේක කරන්නේ බ්‍රහස්පතින්දා මරු ඉන්නේ දකුණේ සුබ දිශාව උතුර කියලා දෙන්න සුබ දිශාව උතුර දැන් හැම කෙනෙක්ම කිරි උතුරන වෙලාව මම දෙන්නම් තව චුට්ටකින් කිරි උතුරන එකත් හදලම ෆෝම් එක පුරමු ප්‍රධාන වෙන්නේ ගෙට ඇතුල් වෙන්න සමහරව අනෝ නිවසකට ගෙව දෙනකොට මොනවද ගිනියන්න ඕන කියලා කොස්සක් ඉදලක් ඔය හාල් තුන පහ ඒවා බුදු පිළිමයක් කිරි බෝතලයක් අන්න ඒව තමයි ගෙට ගෙව දෙනකොට ගිනියන්න ඕන ගෙට බඩු ඇදලා ඉවරලා ගෙව දෙන්න එපා. සමහරව එහෙම කරනවා. ගෙට ගෙව දෙන්න බඩු අදින්න කලින් ගෙට බඩු ඇදලා තියන්න කලින් හිස් ගෙට තමයි ඇතුල් වෙන්න ඕන. Taman යන්න ඕන ගේ ඇතුළට. ඔය එක එක වැඩ කරන මිනිස්සු ඔක්කොම ගේ ඇතුළට රිංගගෙන බඩු අස්පස් කරලා ඔක්කොම කරලා ලස්සනට තිබ්බට පස්සේ ගෙට ඇතුල් වෙන්න ලෑස්ති වෙන්න එපා. ඉඳුල් කරන්න ඕගොල්ලෝ ඔය බඩු ටිකත් අරගෙන ඔය කියන කලමනා ටිකත් අරගෙන ගේ ඇතුළට යන්න ඕන ඕගොල්ලෝ ඉස්සෙල්ලම ඊට පස්සේ බඩු අදින්නේ එතකොට ඕගොල්ලෝ කිරුතරන වෙලාවකුත් හදමුකෝ එහෙනම් 6යි 4 නැකත් වේලාව ගුරුගෙන් දුන්නේ දැන් මට කියන්න 26 පිටුවට ආපහු එන්න ගුරු හෝරාවම ගම්මු මොකද මිනිස්සු බලාගෙන ඉන්නවා අරගොල්ලෝ ගෙට ඇතුළු වුණාට පස්සේ වැඩ කරන මිනිස්සු කල්තියා උදේම බඩු ටික ලොරි වලින් ඇදලා ගෙට අදින්න බලාගෙන ඉන්නේ. ඒ නිසා නැකත් පහු කරන්න එපා උදේම දෙන්න. දැන් ගුරු හෝරාවනි ගත්තේ දැන් දෙවෙනි වගුවට එන ගුරුගේ පැය ගුරු හෝරාවේ ඇතුලේ දෙවෙනි විනාඩි 12 තියෙන ශුක්‍ර අරගෙන ශුක්‍රගේ විනාඩි 4 කැලි තුනෙන් අන්තිම විනාඩි 4 චන්ද්‍ර ගම්මු. මොකද ශුක්‍රගේ ශුක්‍රත් හොඳයි බුධත් හොඳයි චන්ද්‍රත් හොඳයි. ලිපගිනි මොලවන්න ටිකක් කලබනා ලෑස්ති කරගන්නත් වෙලාව දෙන්න. අපි අන්තිම විනාඩි 4ට එමු. එන හැම කෙනෙක්ම
ගුරු හෝරාව තියෙන්නේ 6යි ගුරු හෝරාව 6යි 4නේ. දැන් ලියන්න කිරිතිරිවීම නැකත කියලා ලියන්න කොලේ නැකත් ෆෝම් එක තව චුට්ටකින් පුරවනවා. හිස් පැත්තේ ලියන්න කිරිතිරිවීමේ නැකත කියලා. ඒකට ලියන්න 6යි 4 ඉඳන් 7යි 4 ගුරු හෝරාව කියලා ලියන්න. ගුරු හෝරාව 6යි 4 ඉඳන් 7යි 4. දැන් 6යි 4 ඉඳන් මුල්ම විනාඩි 12 ගුරුගේ විනාඩි 12 අයින් කරලා දෙවෙනි විනාඩි 12 සිකුරු ගෙන්නේ දෙන්න හදන්නේ කිරි උතුරවන්න. එහෙනම් මේ 6යි 4ට අර මුල්ම ගුරුගේ විනාඩි 12 අයින් කරන්න හින්දා විනාඩි 12ක් එකතු කරාම 6යි 4 ඉඳන් විනාඩි 12 ගත වෙනවා කියන්නේ 6යි 16 වෙනකන් ගුරු 6යි 4 ඉඳන් 6යි 16 වෙනකන් ගුරු හෝරාවේ ගුරුගේ විනාඩි 12 ගුරු පංචමය 6යි 16ට ගුරු පංචමය ඉවරුනාම එතනින් ඉඳන් පටන් ගන්නවා තව විනාඩි 12ක් දෙවෙනි විනාඩි 12 6යි කීයද 6යි 28 6යි 28 වෙනකන් තියෙනවා ගුරු හෝරාවේ ශුක්‍ර පංචමය. එතකොට අපිට ඕන නම් 6යි 16 ඉඳන් 6යි 28 වෙනකම් විනාඩි 4 කෑලි 3ක් තියෙනවා. ඒ කියන්නේ 6යි 16 ඉඳන් 6යි 20 කියන්නේ ගුරු හෝරාවේ සිකුරු පංචමේ සිකුරුගේ සූක්ෂමය. මුල්ම විනාඩි 4. 6යි 16 ඉඳන් 6යි 20. ඒක දෙන්න පුළුවන්. 6යි 24. නැත්නම් 6යි 20 ඉඳන් 6යි 24 කියන බුද සූක්ෂමය දෙන්න පුළුවන්. නැත්නම් 6යි 24 ඉඳන් 6යි 28 කියන චන්ද්‍ර සූක්ෂමය දෙන්න පුළුවන්. ගෙට ඇතුල් වෙලා ටිකක් එම්ෙන් කලමනා ටික ලෑස්ති කරගෙන මේ ලිපගිනි මොලවන වැඩේ කිරි තුරවන වැඩේ කරන්න අපි පොඩ්ඩක් වෙලාව දෙන චන්ද්‍ර අන්තිම විනාඩි 4ට යමු. එහෙනම් මම 6යි 16 ඉඳන් 6යි 20 කියන විනාඩි 4 කියන්නේ ශුක්‍ර සූක්ෂමය අතාරිනවා. ඕනනේ ඒක දෙන්න පුළුවන්. මම වෙලාව ගන්න නිසා 6යි 20 ඉඳන් 6යි 24ත් අයින් කරලා අන්තිම විනාඩි 4 කියන්නේ 6යි 24 ඉඳන් 6යි 28. ඒ කියන්නේ මේ විනාඩි 12 අන්තිම විනාඩි 4. ඒ කියන්නේ ගුරු හෝරාවේ ශුක්‍ර පංචමයේ චන්ද්‍ර කියන විනාඩි 4 ගන්න චන්ද්‍ර සූක්ෂමය. මේකේ මැද්ද කියන්නේ 6යි 26. මේ 6යි 26න් කොච්චරද අඩු කරන්න ඕන විනාඩි දෙකක් නේද අනුරාධපුරේට? විනාඩි දෙකක් අඩු කරමු. එතකොට 6යි 24 තමයි කිරි උතුරවන වෙලාව. දැන් එහෙමනම් 6යි 24ට කිරි උතුරවන්නේ. මට කියන්නේ අපෝම එක ගමු. එහා පැත්තට එන්න. ගන්න ෆෝම් එක මේ වැඩේ හදලා දෙන්න. දැන් අපි සේවාදායකයාගේ නම මේකේ ගෙට ඇතුළු වීමේ නැකත විතරයි ලියලා දෙන්නේ. කිරිතුරන් නැකත යහපැත්තේ තියෙනවා හිස්කොලේ. මේකේ ප්‍රධාන කාරණාව ලකුණු කරලා දෙමු. කරුණාවති. දායකයාගේ නමට ලියන කරුණාවති මහත්මිය ඉක්මන් කරන්න. කරුණාවති මහත්මිය. සුබ කටයුත්ත නිවසකට ගෙවදීම. ලියන්න ෆෝම් එක පුරවන්න. නිවසකට ගෙවදීම. සිදු කරන ස්ථානය අනුරාධපුර. සේවාදායකයාගේ ජන්ම නැකත පොදු නැකතකි. ඒව ලියන්න. පොදු නැකතක් පෞද්ගලික එකක් ලියන්නේ. ගෙදර ඔක්කොටම ගැලපෙන්න. ඒකින්ද තමයි සුබ දවස්වල 7:55 තියෙන බ්‍රහස්පතින්දා ගත්තේ. 7:55 දක්වා සුබයි කියලා බ්‍රහස්පතින්දාවක් තිබ්බා. මම එදාට තියෙන නැකත කීයට ඉවර වෙනවද? මොකද්ද නැකත? ඒව එකක්වත් බැලුවේ නැහැ. ඒවා අදාළ කරගත්තේ නැහැ. සුබයි කියලා තිබ්බා 7:55 නිකන්. සේවාදායකයේ ජන්ම නැකත අවශ්‍ය ලියන පොදු නැකතකේ. සුබ දිනය ලියන්න. සුබ දිනයට අපි ගත්තේ 27. ලියන්න 2026 අගෝස්තු 27 බ්‍රහස්පතින්දා. සුබ නැකතට ලියන්න පොදු නැකතකේ. නැකතක නමක් ලියන්න එපා. පොදු නැකතකේ.
නැකතේ ස්වභාවයට ලියන සුබ දවසකි. නැකතක් අපි බැලුවේ නෑ. සුබ දවසකි. නැකතේ ස්වභාවය. එතන ලියන සුබ දවසකි. මෙදින රාහු කාලය 48 පිටුවෙන් බලන්න එපා. මොකද රාහු කාලය ළඟ පාතකවත් ඉන්නේ බ්‍රහස්පතින්ද උදේවරුවකට. දවල් 1:05 ඉඳන් 3 වෙනකන් දවල් අවශ්‍ය තියෙන්නේ. ඒක නිසා දල වශයෙන් ලියන්න මෙදින රාහු කාලය 5:01:33 5:01:33 කියලා ලියන්න. මෙදින ඉර උදාව 6:04 මෙදින ඉර උදාව 6:04 සුබ හෝරාව ලියන්න ගුරු සුබ හෝරාව සුබ හෝරාවට ලියන්න ගුරු වරාණ ඇතුලේ ඕගොල්ලෝ ලියන්න 6:07 කියන එක ඉර උදාව 6:04නේ 6:04 ඉඳන් 7:04 කියලා දාගන්න. සුබ හෝරාව ගුරු ගුරු හෝරාව කියලා ලියන්න එපා ගුරු කියලා ලියන්න. මෙතන සුබ හෝරාව කියලා තියෙනවානේ ගුරු. වේලාව දාගෙන 6:04 7:04 සුබ පංචමයට ලියන්න ගුරු. ඒක ලියන්න 6:04 ඉඳන් 6:16 සුබ සූක්ෂමයට ලියන්න ගුරු. ඒක ලියන්න 6:04 ඉඳන් 6:08 නැකත් වේලාව මේ දෙක මැද ගන්න 6:06 ඉර උදා වෙනස අනුරාධපුරයට මිනිත්තු 2ක් කියවනේ මිනිත්තු 2ක් අඩු කරන්න ලියන්න මිනිත්තු 2ක් අඩු කරන්න අදාළ ස්ථානයේ නැකත් වේලාව 6:04 සුබ දිශාව මරු ඉන්නේ බ්‍රහස්පතින්ද දකුණේ ලියන උතුර සුබ වර්ණය කහ පාට එතකොට ජ්‍යොතිෂය ගැන මේ ලෝකේ හසරක් දැනුම නැති කෙනෙක් ඕගොල්ලොන්ට ඇවිල්ලා මේ වගේ වැඩක් බාර දුන්නම ඕගොල්ලෝ මේ ෆෝම් එක ගාන්ට පුරවලා කවර් එක දාලා දුන්නම එයා මීට කලින් වෙන කොහෙට හරි ගිහිල්ලා නැකතක් හදාගත්තට වඩා වෙනසක් දකින්න. ඒ වෙනස තමයි අපිට ඕන. ඒ තැනට තමයි ඕගොල්ලෝම මම අරන් යන්නේ. ඒ නිසා මේ කරන වැඩේ හරියට හිත සතුටු වෙන්න කරලා දෙන්න. හරි. දැන් එහෙමනම් අපි තව වැඩකට එනවා. මේක ඔතනින් අයින් කරමු. හරි අපි එමු තව කාරණාවක් හදපු නැති වගේ නැකතක් හදමු හදපු නැති මාදිලිය නැකතක් එතකොට මම දැන් ඕගොල්ලන්ට දෙනවා ලෞකික පැත්ත නැතුව ලෝකෝත්තර පැත්තට බර එකක් ලියන්න මෙහෙම මගේ ඔය කඩවත පන්තියේ හාමුදුරු නමක් සම්බන්ධ වෙනවා අනුරාධපුරේ ඉඳන් එන්නේ පාන්දරේ එහෙන් පිටත් වෙනවා එකේ පන්සලේ චෛත්‍යය හදන්න කොච්චර උත්සාහ කරත් හදාගන්න බෑ අවුරුදු ගානක් ඉඳන් සර් නැකතක් දෙන්න කිව්වා මම දුන්න මං කලිනුත් කියන්නේ නැතේ නැකත අරගෙන ටික දවසක් ගියේ මට හාමුදුරුවෝ කියනවා හරි සතුටින් සර් නිදන් තැන්පත් කරන්න නැකතක් දෙන්න හිතා ගන්නවත් බැරි විදියට ඔක්කොම වැඩ ටික සාර්ථක වුණා ඒ නිසා මේ නැකත කියන එක හරි වැදගත් හරි වෙලාවට වැඩේ කරන එක හරි වැදගත් සිදුවත් කුමාරයාත් උප්පත්තිය බැලුවේ මොන වෙලාවද පස්මා බැලුවලි මුලින්ම බැලුවේ කාලය කොයි කාලෙද අපි කොයි කාලෙද මේ
උප්පත්තිය ලබන්න ඕන කියන එකයි සිදුවත් කුමාරයා මුලින්ම බැලුවේ. මේක නැකත. පොඩි කාලේ ළමයිට උගන්වනවා. ඔය වෙලාවට වැඩ කරන්න. ගුරුසිත නොරිදවා වේලාව නොවරදවා පැතිපෙම් උපදවා අකුරු උගනුයි කුමරු සොදවා වේලාව වරද්දන්න එපා. වේලාවට වැඩ කරන්න. එහෙනම් ලියන්න මෙන්න මේකයි ප්‍රශ්නේ. අර කලින් ප්‍රශ්නේ මේ විස්තරයට කිරි උතුරන එකක් ලියන්නේ. කිරි උතුරන එකක් ලියන්න ඕන. දැන් මේකේ නැකති විස්තරේ ලිව්වේ නැද්ද මම ෆෝම් එකේ? නෑ. ඒකට කිරි උතුරන වෙලාවත් අර විස්තරෙම ලියලා දෙනවනේ. ඔව් නැකති විස්තරේ ලියන්න ඕන. නැකති විස්තරේ ලියලා ඒකටත් කිරි උතුරන විස්තරේ ලියන්න ඕන. ඕගොල්ලෝ නැකති විස්තරේට කිරි උතුරන නිවසට ඇතුළු වෙන්න තිබේ 6යි 4 නේද? ඔව්. ලියන්න ඒකේ නැකති විස්තරෙත් ලියන්නකෝ. මම දෙන්නම්. ලියන්න මෙන්න මේව නැකති විස්තරේ ඊගාව කාරණාවට ඉන්න ඉස්සෙල්ලා ලියන්න හැමෝම ලියන්න 2026 අර නැකති විස්තරේට ලියන්න 2026 අගෝස්තු 27 2026 අගෝස්තු 27 ගුරු දින 2026 අගෝස්තු 27 ගුරු දින පෙරවරු 6යි 4ට යෙදෙන පෙරවරු 6යි 4ට යෙදෙන ගුරු හෝරාවේ ගුරු පංචමේ ගුරු සූක්ෂම පෙරවරු 6යි 4ට යෙදෙන ගුරු හෝරාවේ ගුරු පංචමේ ගුරු සූක්ෂම කාල හෝරාවෙන් කහපාට මිශ්‍ර වස්ත්‍රයෙන් සැරසී කහපාට මිශ්‍ර වස්ත්‍රයෙන් සැරසී උතුරු දිශාව බලා නිවසට ඇතුල් වීම සුභය. අනුච්ඡේදක කීයද වෙලාව ආවේ කිරි උතුරන වෙලාව? අපි කිරි උතුරන වෙලාව හැදුවා කීයද? 6යි 24. 24. ලියන්නේ අනුච්ඡේදක මෙදින පෙරවරු 6යි 24ට යෙදෙන මෙදින පෙරවරු 6යි 24ට යෙදෙන ගුරු හෝරාවේ මෙදින පෙරවරු 6යි 24ට යෙදෙන ගුරු හෝරාවේ සිකුරු පංචමේ චන්ද්‍ර සූක්ෂම කාල හෝරාවෙන් චන්ද්‍ර සූක්ෂම කාල හෝරාවෙන් උතුරු දිශාව බලා කිරි ඉතිරිවීම සුභය. හරි. දැන් තව ෆෝම් එකක් ගන්න. නැකත් හදන කොලයක් තව ගන්න. නැකත් හදන කොලයක් අරගන්න. අරගෙන හිස් පැත්තේ ලියන්න. නැකත් හදන කොලයක් අරන් හිස් පැත්තේ ලියන්න මෙන්න මේ ප්‍රශ්නේ. මෙම වසරේ අවසාන මාස දෙක ඇතුළත
මාතලේ පිහිටි පන්සලක මාතලේ පිහිටි පන්සලක බුද්ධ ප්‍රතිමාවක් විවෘත කිරීම සඳහා මෙම වසරේ අවසාන මාස දෙක ඇතුළත මාතලේ පිහිටි පන්සලක බුද්ධ ප්‍රතිමාවක් විවෘත කිරීම සඳහා උදේ වරුවේ මොකද හවස් වරුවේ සමහර පින්කම් තියෙනවා උදේ වරුවේ නැකතක් සාදා දෙන ලෙස උදේ වරුවේ නැකතක් සාදා දෙන ලෙස ඉල්ලා සිටි දැන් ඉතින් මේක පන්සලේ නායක හාමුදුරුවන්ගේ ජන්ම නැකතට බලලා හදන්නේ මේක දායක මහතුරු ඔක්කොම ගමේ කට්ටිය එකතු වෙලා ආධාර කරලා හදන පොදු කටයුත්තක් පින්කම මේකට වැඩේ ගැලපෙන්නේ සතියේ දවසේ සෙනසුරාදා ලෝකෝත්තර පැත්තට බර දවසක් එහෙනම් සුබ දවස් වලින් නොවැම්බර් දෙසැම්බර් වල හොයන්න සෙනසුරාදාවක් සුබ දවසක් තියෙනවද කියලා පෙරලන්න හැමෝම නොවැම්බර් පිටුවේ බලන්න නොවැම්බර් 28 තියෙනව නේද සෙනසුරාදා මුළු දවසම සුබයි කියලා ඔව් සර් ඔව්. අන්න ඒක නම් නියමයි හරි ඒක හොඳයි මුළු දවසම සුබයි කියන්නේ ඉස්තරම් එහෙනම් ලියන්න හිස් පැත්තෙම ලියන්න නොවැම්බර් 28 සෙනසුරාදා ලියන්න හිස් පැත්තේ ලියන්න නොවැම්බර් 28 සෙනසුරාදා මුළු දවසම සුබ ලෙස ඇත අපි ෆෝම් එක පුරවන්න ඉස්සෙල්ලා නැගත ඔය හිස් පැත්තේ හදලා ඉමු මුළු දවසම සුබ ලෙස දක්වා ඇත යට ලියන්න යටින් ඉර උදාව කියලා 28 වෙනිදා ඉර උදාව ලියන්න 6:06 කියලා ඉර උදාව 6:06 අපි දන්නවා සෙනසුරාදා සාමාන්‍යයෙන් රාහු කාලයේ උදේට එනවා සඳුදා 7:00 නම් 9 ඉඳන් 10:00 වෙනකන් තමයි සෙනසුරාදා මේක උදේ වරුවේ කරන්නේ ඒ නිසා පරිස්සමින් රාහු කාලය බලන්න ඕන එන 48 49 50 පිටුවල රාහු කාලය නොවැම්බර් 50 පිටුවට එන්න 50 පිටුවේ බලන්න නොවැම්බර් 28 බලන්න 50 පිටුවේ නොවැම්බර් 28 රාහු කාලය ලියන්න යටින් ලියා ගන්න ඔය හිස් පැත්තේ රාහු කාලය 9:02 සිට 10:00 9:02 සිට 10:00 රාහු කාලය දැන් හරි රාහු කාලය 9:02ට පටන් ගන්නෙ දැන් 26 වෙනි පිටුවට එන නැකතේ වෙලාව හදාන්න හෝරාවක් ගම්මු සෙනසුරාදා උදේ 6:07 සනි හෝරාව 6:07 සනි හෝරාව හොඳයි නමුත් ගොඩාක් උදේ වැඩි චූට්ටක් මිනිස්සුන්වත් එහෙට්ටුවපත් නොකර ගොඩාක්ම උදේ නැතුව සනි හෝරාවට පස්සේ බලන්න තියෙනවා සෙනසුරාදා ගුරු හෝරාව අන්න ඒක ගම්මු ගුරු හෝරාව හොඳයි පුණ්‍යකාරක ග්‍රහය ගුරු එහෙමනම් හැමෝම මොකද ගුරු හෝරාව ගුරු හෝරාව ගමු සනි හෝරාව හොඳටම හොඳයි වෙලා තියෙන උදේ වැඩි 6:07 ගුරු හෝරාව 7:08 එහෙනම් ගුරු හෝරාව 7:08 වුණාට ඉර උදා වෙන්නේ විනාඩි 6ක් පහු වෙලානේ 6:06ටනේ එහෙනම් ලියන්න 7:06 ඉඳන් 8:06 වෙනකම් ගුරු හෝරාව කියලා ලියන්න හිස් පැත්තේ ෆෝම් එක පස්සේ පුරවමු දැන් ඔන්න ගුරු හෝරාව ගත්තා දැන් දෙයනේ කියලා බලන්න දෙවෙනි වගුවේ ගුරු හෝරාව ඇතුලේ සනි විනාඩි 12ක් තියෙනවද කියලා දෙවෙනි වගුවට එන්න ඒ පල්ලම් බයින්න සනි තියෙනවද කියලා ගුරු තියෙනවා ශුක්‍ර තියෙනවා සනි තියෙන නේද
විනාඩි 24ක් ගියාට පස්සේ ඔව්. අන්න හරි. එහෙනම් ගුරු හෝරාව 7:06 ඉඳන් 8:06 වෙනකම් පැය. මේ ගුරු හෝරාවේ මුල් විනාඩි 12. ඒ කියන්නේ 7:06 ඉඳන් 7:18 වෙනකම් තියෙන ගුරු හෝරාවේ ගුරු පංචමය. ඒකත් හොඳයි. නමුත් මේක පින්නතේ වැඩක් නේ. එතකොට 7:06 ඉඳන් 7:18 ගුරුගේ පංචමය අයින් කරාම එනවා සිකුරු පංචමය 7:18 ඉඳන්. ඒකත් අතාරිමු. ඒ කියන්නේ ගුරු හෝරාවේ තියෙන ගුරුගේ පංචමයයි සිකුරුගේ පංචමයයි අයින් කරාම තුන්වෙනි විනාඩි 12 තමයි අපි මේ සනී කියන්නේ. එහෙනම් ගුරුගේ විනාඩි 12යි සිකුරුගේ විනාඩි 12යි අතාරින්න නම් 7:06ට මම එකතු කරා විනාඩි 12 කැලි දෙකක් විනාඩි 24ක්. එතකොට 7:30ට පටන් ගන්නවා සිකුරුගේ පංචමය. එතන ඉඳන් 7:42 කියන්නේ විනාඩි 12. එහෙනම් 7:00 ඉඳන් 7:42 වෙනකන් තියෙනවා ගුරු හෝරාවේ සනී පංචමය. මේ සනී පංචමේ මුල්ම විනාඩි 4ක් සනීමයි. ඒ නිසා මම ගන්නවා 7:30 ඉඳන් මුල් විනාඩි 4 7:34 ගන්නවා ගුරු හෝරාවේ සනී පංචමේ සනීම සූක්ෂමය. ඒකේ මැද්දේ තමයි 7:32. මේ 7:32 කොළඹට මේක මාතලේට සසදන්න ඕන. බලන්න 38 වෙනි පිටුවේ මාතලේට ඉර උදා වෙනස කීයද කියලා? කීයද? 3යි. විනාඩි 3යි. විනාඩි 3යි. මිනිත්තු 3ක් අඩු කරන්න. එතකොට මිනිත්තු 3ක් අඩු කරාම 7:29. 7:29 තමයි එතකොට ගුරු හෝරාවේ සනී පංචමේ සනී සූක්ෂමයේ මාතලේට කොළඹට 7:32 වුණාට මාතලේට ওই කාල හෝරාව ඔරලෝසුවෙන් පෙන්නන්නේ 7:29ට. එතකොට සෙනසුරාදා මරු ඉන්නේ නැගෙනහිර. ඒ නිසා උතුර හෝ දකුණ අපි දෙමු දකුණ සුබ දිශාව විදියට දකුණු දිශාව. හරි. ෆෝම් එකට එමු. ෆෝම් එකට එන්නේ ඉක්මනට මේක පුරවමු. ෆෝම් එකට එන්න සේවාදායකයාගේ නම එතෙන්ට ලියන්න. මොකද මේක දායක සභාවෙන් එන්න පුළුවන් අපි ගාවට. අපි මේ ෆෝම් එක පුරවලා දෙන්න ඕන. හරි. ලියන සේවාදායකයාගේ නම මාතලේ පුරාණ රජමහා විහාරය කියලා ලියන්න නිකමට. මාතලේ රජමහා විහාරය කියලා ලියන්න. පන්සලක නමක් වෙනුවට. සුබ කටයුත්ත බුදු පිළිමය විවෘත කිරීම. බුදු පිළිමය විවෘත කිරීම. සිදු කරන ස්ථානය ලියන මාතලේ. සේවාදායකයාගේ ජන්ම නැකත ලියන පොදු කටයුත්තකි. පොදු කටයුත්තකි කියලා ලියන. සුබ දිනය. සුබ දිනයට ලියන 2026 නොවැම්බර් 28 සෙනසුරාදා. සුබ නැකත එතෙන්ට ලියන සුබ දවසකි. සුබ නැකතට ලියන සුබ දවසකි. නැකතේ ස්වභාවයටත් ලියන සුබ දවසකි. වෙන ලියන දෙයක් නෑ. සුබ දවසකි. මෙදින රාහු කාලය ලියන්න 9:02 සිට 10:00. මෙදින රාහු කාලය 9:02 සිට 10:00. මෙදින ඉර උදාව 6:06. මෙදින ඉර උදාව තිබේ 6:06 නේද? ඔව්. ඔව් 6:06. එතකොට සුබ හෝරාවට ලියන්න
සුබ හෝරාවට ලියන්න සුබ හෝරාවට ලියන්න ගුරු ඒ කියන්නේ 6-7 සනි හෝරාව අයින් වුණාට පස්සේ දෙවෙනි හෝරාව 7-8 7යි 6 විරෝධාව 6යි 6ටනේ තියෙන්නේ. එහෙනම් 7-8 කියන එක 7යි 6 ඉඳන් 8යි 6 කියලා හදා ගන්න. ගුරු හෝරාව. සුබ පංචමය අපි සුබ පංචමයේ පොඩිපුතා 12ත් අයින් කරා සිකුරුගේ විනාඩි 12ත් අයින් කරා. ඒතොර සනි තමයි සුබ පංචමය. එතකොට 7:30ට 24ක් එකතු කරනවා 7:30 ඉඳන් 7:42 තමයි මේ විනාඩි 12. සුබ සූක්ෂමය සානි. එතකොට 7:30ට විනාඩි 12 පටන් ගත්තම 7:34 නැකත් වේලාව මේකේ මැද්ද ගන්නෙ 7:32 එතකොට විරෝධා වෙනස ගැලපීම මිනිත්තු 3ක් අඩු කරන්න. එතකොට අදාළ ස්ථානයේ නැකත් වේලාව 7:29යි. සුබ දිශාව දකුණ මම දුන්න සුබ වර්ණය ඒක දෙන්න එපා. සුදු පාටනේ සාමාන්‍ය පින්කමකට අඳින්නේ. සුබ වර්ණයට සුදු කියලා ලියන්න. මේක ලෞකික වැඩක් නෙමෙයි වර්ණයක් දෙන්න. මේක ලෝකෝත්තර කටයුත්තක්. හරි. එතකොට ඕගොල්ලෝ නැකති විස්තරයට ලියන්න නැකති විස්තරයක් ලියන්න. ලියන්න නැකති විස්තරය 2026 නොවැම්බර් 28 සනිදින ලියන්න. 2026 නොවැම්බර් 28 සනිදින පෙරවරු 7:29ට යෙදෙන ගුරු හෝරාවේ පෙරවරු 7:29ට යෙදෙන ගුරු හෝරාවේ සනි පංචමයේ සනි සූක්ෂම කාල හෝරාවෙන් දකුණු දිශාව බලා වර්ණයක් දෙන්න එපා. දකුණු දිශාව බලා සුබ කටයුත්ත ආරම්භ කිරීම මැනවි. හරි. තාත්තේ අර මාළු පිළි වහලද බලන්න පුතා කයි. මාළු පිළි වහලද බලන්න මගේ කව අහන්නේ. අනේ ප්‍රෙක්ටා දාගි. පාඩම කරනකොට බලල්ලෝ කුස්සියට ඇවිල්ලා කෑම උස්සගෙන යනවත් ඇති. සද්ද බද්දත් ඇහෙනවා. ඒවත් බලන්න. රෙකෝඩින් දෙනවා. රෙකෝඩින් වලදී ඕගොල්ලෝ නැවත මේක තහවුරු කරගන්න. මොකද ඉස්කෝලේ යන අය වගේ නෙවෙයි මේ මහත්මීන් මේක කරන්නේ ගෙවල් වල වැඩත් එක්ක. ඇත්තටම හරි සතුටුයි. කැපවීම තියෙන නිසා සජීවීව සම්බන්ධ වෙන්න. ඇත්තටම මේ වෙලාවේ මාත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා උවමනාවෙන් මේ පාඩමට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න එක තමයි වඩාත්ම හොඳ. දෙවනුව මේකේ රෙකෝඩින් බලලා තව තහවුරු කරගන්න. එතකොට සුබ මුහූර්ත සෑදීමේදී වෙඩින් වල නැකත් හදන විදිය වෙනම කතා කරනවා. හැබැයි මෙන්න මේකයි. දැන් ලබන හැමදාම බදාදා 5:00 තියෙන පන්තිය. ලබන බදාදා මම නැකත් පාඩම අධිවර කරන්න ලැබුණේ නැහැ. ලබන බදාදා බලන්න මෙන්න මේකයි වෙන්නේ.
විවාහයක් ලියාපද විවාහ උත්සව වල වෙඩින් වල නැකත් වෙනම කරනවා. නමුත් ලබන පන්තියේ පටන් ගත්ත ගමන් රෙජිස්ට්‍රේෂන් එකකට ආවොත් අපි ගැහැණු ළමයාගේ නැකතයි පිරිමි ළමයාගේ නැකතයි අරගෙන අපි දිනයක් තෝරගන්න විදිය කතා කරලා විවාහයක් ලියාපදිංචි කිරීමේ නැකත හදන විදිය ඉක්මනට කතා කරලා අවසන් කරනවා. මට අද වගේ මතකයි. සුබ මුහූර්ත පාඩම පටන් ගත්ත දවසේ මම මෙහෙමයි කතා කළේ. නැකත් වර්ග දෙකක් තියෙනවා. මහ නැකත් හා චූල නැකත්. සේවාදායකයාගේ සුබ කටයුත්තට ගැලපෙන දිනය අපගේ අභිමතය පරිදි තෝරාගත හැකි නම් එවැනි අවස්ථාවකදී යොදාගන්නේ මහ නැකත්. සේවාදායකයා විසින් සුබ කටයුත්ත සිදු කළ යුතු දිනේ ස්ථිරව පවසා සිටින විටක එහිදී යොදා ගැනෙන්නේ මහ නැකත් නෙවෙයි චූල නැකත්. එහෙනම් ලබන බදාදා පහමාර පන්තියේදී මහ නැකතක් අවසාන වශයෙන් හදනවා රෙජිස්ට්‍රේෂන් එකක් විවාහයක් ලියාපදිංචියට මහ නැකතකට එකක් හදනවා. ඊට පස්සේ චූල නැකතක් හදන්න ආවොත් චූල නැකත් කියන්නේ සේවාදායක කියනවා මගේ පුතාට අහවල් දවසේ විභාගයක් තියෙනවා විභාගයට යන්න. මගේ පුතාට රැකියාවකට නිවසින් පිටත් වෙන්න. අන්න ඒ වගේ දිනේ ඉස්සෙල්ලා එයා සේවාදායකයා කියන මේ දවසේ කෙරෙන්න ඕන කියලා. සමහර වෙලාවට කියනවා අහවල් දවසේ ඔප්පුවක් අස්සම් කරන්න තියෙනවා හොඳ නැකතක් හදලා දෙන්න. එයා කියනවා ලෝය කිව්වේ මෙන්න මේ දවසේ හැන්දෑවරු එන්න කියලා. හොඳ වෙලාවක් තියෙනවා නැකතක් හදාගෙන එන්න කියලා කිව්වේ. එහෙනම් නැකතක් හදලා දෙන්නේ චූල නැකත් ක්‍රමයට. ඒක හරි ලේසි. ඒතොර ලබන සතියේ බදාදා පන්තියෙන් පස්සේ අපි මේ පන්තියේ කරනවා කේන්දර පාඩම. කේන්දර පාඩම පටන් ගන්නකොට ඕගොල්ලෝ ගන්න ඕන දේවල් මොනවාද කියලා මම කියන්නම්. ලිත් පොතේ නම් අනිවාර්යයෙන්ම දැන් තියෙනවා. නැකත් හදන්න ලිත් පොත තිබ්බනේ. කේන්දර කරන්නේ ලබන බදාදා නෙවෙයි ඊගාව බදාදා. ඒ කියන්නේ 19 නෙමෙයි 26. ඕගොල්ලෝ දන්නේ කවුරු හරි මහත්මින් ඉන්නව නම් ඔන්ලයින් පන්තියක් තියෙනවා අදම අද ඒ කියන්නේ රෑ 8 ඉඳන් 10 වෙනකම්. ඒකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒකේ තාම අද පන්තිය 3 වෙනි පන්තිය. ලබන බදාදා සම්බන්ධ වෙනවා නම් මුල් පන්ති දෙකයි අද පන්තියේ පන්ති තුනේම රෙකෝඩින් දීලා 4 වෙනි පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ඒගොල්ලොන්ට. එතකොට නැකත් පාඩම අනිවාර්යයෙන්ම මහ නැකත් ක්‍රමයට එකක් කරලා විවාහයක් ලියාපදිංචිය චූල නැකත් ගැන කතා කරනවා. හැබැයි චූල නැකත් වලින් පස්සේ පක්ෂයා රජ කරන මොකද එහෙම එකක් තියෙනවා චූල පංච පක්ෂි ක්‍රමය. චූල පංච පක්ෂි ක්‍රමයෙන් නැකතක් හදන්න ආවොත් ඒකකුත් මම කියනවා සාමාන්‍යයෙන් මම පක්ෂයා රජ කරන යාමෙන් නැකතක් හදනවට වඩා මම ඕගොල්ලන්ට කියලා දෙනවා චූල නැකත් වලින් නැකතක් හදලා දෙන්න කියලා. සමහරුන්ට අපිට චූල නැකත් වලින් නැතුව එයාගේ පක්ෂයා රජ කරන යාමෙන් කියලා නැකතක් හදන්න කියලා කිව්වොත් ඒකත් මම ලබන පන්තිදී පැහැදිලි කරලා දෙන්නම්. එහෙමනම් අපි ලබන බදාදායින් නැකත් පාඩම සම්පූර්ණයෙන් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අදට යෙදිලා තියෙන කාලය නොදැනුවත්වම ගත වෙලා ගියා. ඉතින් අපිට ලබන සතියෙන් චූල නැකත් ක්‍රමයක් චූල පංචපක්ෂ ක්‍රමයක් තුලින් සුබ මුහූර්තයක් සාදා දෙන ආකාරය අපි කතා කරන බලාපොරොත්තුවෙන් මම අද ඕගොල්ලෝගේ මේ 24 වෙනි පන්තිය මේ විදියට අවසන් කරනවා ලබන බදාදා හවස 5:00ට මුණ ගැහෙන බලාපොරොත්තුවෙන්. එහෙමනම් ඕගොල්ලෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්.
පාඩම ක්ලෝස් වෙලා නැහැ සර්. මේ